අපි අද ඩිස්කස් කරන්න යන්නේ 8 වෙනි පේපර් එක. දැන් මේ සතියේ ඉඳන් දිගටම ඔයගොල්ලෝ මේ පේපර් එක කරලා බලලා ලකුණු දාලා හම්බ වෙලා තියෙන. ඉතින් වැරදිච්ච තැන් ටික ඔයගොල්ලෝ දන්නවා. ඒකට ඔයගොල්ලන්ට ඕනේ තැන් ටික ස්පෙસિෆිකලි මේකේ බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මුලින් ඉඳන් බලාගෙන යන කොකටත් ඔක්කොම ටික මතක් වෙන්න. හරි. හරි. මේක MCQ එකක් විතර අපිට ඉක්මනට ඉවර ගන්න පුළුවන් වෙයි. කරගෙන යන්න මෙතන ඉඳන්. හරි. පළවෙනිම ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ? correct order of the data life cycle. හරි data life cycle එකේ හරි order එක තමයි අහලා තියෙන්නේ. එතකොට මේක ඔයගොල්ලෝ මතක නම් පළවෙනි ටියුට් එකේ පළවෙනි පාඩමේ ටියුට් එකේ පළවෙනිටම තියෙන එක. එතකොට ගිය අවුරුද්දේ A-level paper එකෙත් පළවෙනි ප්‍රශ්නේ විදිහට අහලා තියෙන්නේ මේක 2025 A-level paper එකේ. හැබැයි මේ ඒකේ steps 5ක් දීලා තියෙනවා. හැබැයි මේ ටිකම තමයි තියෙන්නේ. මේ ටික ඔයගොල්ලෝ දන්නවා නම් ඒකේ උත්තරේ හොයාගන්න මාර ලේසි. හරි. එතකොට කොහොමද data life cycle එකක දත්ත ජීවන චක්‍රයක ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම අපි දත්ත නිර්මාණය කරන්න ඕනේ. ඊට පස්සේ දත්ත කළමනාකරණය කරන්න ඕනේ. ඊට පස්සේ අනවශ්‍ය දත්ත ටික ඉවත් කරලා දාන්න ඕනේ. අපිට කාලයක් ගියාම ඔබ්සලීට් data තියෙනවා නම් ඒක ඉවත් කරන්න ඕනේ. හරි. ඉතින් ඒක තමයි සයිකල් එකක් විදිහට අපේ සිලබස් එකේ තියෙන එකේ දාලා තියෙන්නේ. ඒතර ඔයගොල්ලෝට කොහොමද තේරෙනවා මේ type check කියන එකක් මෙතෙන්ට අදාළ වෙන්නේ නැත. type check කියලා එකක් එන්නේ නැහැ. data creation එකට පස්සේ මේ data analyzing කියලා part එකක් data life cycle එකේ අපි දාලත් නැහැ. ඒ නිසා මේ දෙකම අපිට කපා හරින්න පුළුවන්. data separation කියලා එකකුත් නැහැ. හරි. මේවා නැති දේවල්නේ. ඒ නිසා ඉවත් කරලා දාන්න පුළුවන්. ඒතර අපිට ඉතුරු වෙන්නේ data creation, management of data, removal of obsolete data. දෙවෙනි උත්තරේ තමයි හරියක විදියට ගන්න වෙන්නේ මේ. පළවෙනි උත්තරේ remove කරන්න කලින් අපි manage කරලා ඉන්න ඕනේ කියන එක තමයි අපේ syllabus එකේ තියෙන data life cycle එකේ තියෙන්නේ. හරි දැන් ඔතනදී සමහර කට්ටිය හිතන්න පුළුවන් data create කරනවා create කරාට පස්සේ අපි validate කරන්න ඕනේ. ඒ කියන්නේ වැරදි දත්ත ඉවත් කරන්න ඕනේ කියලා removal of obsolete data එන්නේ ඊට පස්සේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. මේ ඒ කියන්නේ data collect කරගත්තට පස්සේ වැරදි දත්ත තිබ්බොත් ඉවත් කරන්න ඕනේ. ඒක තමයි මේ removal of obsolete data කියලා කියන්නේ. ඊට පස්සේ දත්ත කළමනාකරණය කරන්න ඕනේ කියන එක හරි කියලා හිතන්නත් පුළුවන්. හැබැයි ඕකෙදි හරි එක එන්නේ අර creation of data කියන තැනදී අපි validate කරලා තමයි දත්ත ගන්නෙ. දත්ත එකතු කරගන්නෙම හරියට validate කරගත්ත දත්ත ඊට පස්සේ ඒවා කළමනාකරණය කරනවා අනවශ්‍ය දත්ත ඉවත් කරනවා. කාලයක් ගියාම outdated data තියෙනවා නම් ඒක ඉවත් කරන්න පුළුවන්. ඒ අදහසින් තමයි දෙවෙනි උත්තරේට යන්නේ. හරි. හරි ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ fifth generation computers are based on which of the following technology? එතකොට දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ මොනවාද? පළවෙනි පරම්පරාවේදී අපි use කරන්නේ vacuum tubes නේ. හරි. ඒ කියන්නේ රික්ත නල. දෙවෙනි පරම්පරාවේදී transistors. තුන්වෙනි පරම්පරාවේදී IC use කරනවා සංග්‍රහිත පරිපථ. හතරවෙනි පරම්පරාවේදී VLSI very large scale integrated circuits. ඒතර මේක very large scale integrated circuits කියේදී C එකකුත් එනවා ඒක අපි සාමාන්‍යයෙන් කියන්නේ. පස්වෙනි පරම්පරාවේදී අපි use කරන්නේ ULSI. ඒ කියන්නේ ultra large scale integrated circuits. ඒතර integrated circuits માં තමයි මේ වගේ තියෙන transistors ප්‍රමාණය වැඩි කරලා ඊටාම කුඩා ඉඩක ලොකු transistors ප්‍රමාණයක් compact කරනවා. අන්න එහෙම හදාගන්න ඒවට තමයි අපි large scale integrated circuits කියලා කියන්නේ. ඉතින් අර හතරවෙනි පරම්පරාවේ very large scale, පස්වෙනි පරම්පරාවට යද්දී ultra large scale කියලා ලොකු වෙලා තියෙන්නේ මේ. ඒ කියන්නේ ඒක ඇතුලේ අපි සම්පින්ඩණය කරලා තියෙන transistor ප්‍රමාණය වැඩි නිසා. හරි. එහෙම නැතුව ඒකේ තාක්ෂණයේ ලොකු තාක්ෂණයේ වෙනස්කම් තියෙන එක මේ generation එකකින් generation එකට technology එක වෙනස් වෙනවා. නමුත් අර ප්‍රධාන අදහස ඒක ultra large scale integrated circuits කියන ගොඩාක් transistors, capacitors, resistors හරි ඒවා සම්පින්ඩණය කරලා හදලා තියෙන එකක් නිසා. එතකොට සිංහලෙන් කියන්නේ විශාල ප්‍රමාණය අනුකලිත බලපත්ත කියලා VLSI වලට. ඊට පස්සේ ULSI වලට කියන්නේ ඉතා විශාල ප්‍රමාණය අනුකලිත පරිපථ කියලා. හරි. ඒතර උත්තරේ වෙන්නේ පස්වෙනි මේකේ මම පහ කියලා දාලා තිබ්බට මේ පස්වෙනි පරම්පරාව use කරන්නේ ultra large scale integrated circuits කියන එක. හරි. දැන් මම papers බලද්දී මේකත් වැරදි කට්ටිය ගොඩක් හිටියේ. ඒතර ඒව ගැන අවධානය යොමු කරන්න. මොකද දැන් 25 paper එකේ 2025 paper එකේ ගොඩක් අහලා තියෙනවා පළවෙනි පාඩම් දෙකේ ප්‍රශ්න. හරි. ඒ නිසා ඒව ගැන අවධානය යොමු වෙන්න ඕනේ. හරි. ඊළඟ තුන්වෙනි එක which of the following is not an category of cloud computing? cloud computing වල category එකක් නොවන්නේ මොකද්ද? cloud computing කියපුවම ඔයගොල්ලෝ මතක් වෙන්න ඕනේ පළවෙනි එක infrastructure as a service. හරි. අපි IaaS කියලා කිව්වේ. හරි. ඒ කියන්නේ අඩිතල පහසුකම් සේවාවක් ලෙස. ඒ කියන්නේ storage, hard drive, servers අපි rent එකට ගන්නවා අපේ වැඩ කරගන්න. හරි. ඊට පස්සේ
platform as a service ඒ කියන්නේ අපි ඒ rent එකට ගත්ත servers වල අපිට ඕනේ operating system දාලා develop කරන්න සුදුසු විදිහට හදා ගන්නවා. එහෙමත් නැත්නම් අපි කෙලින්ම infrastructure එක විතරක් නෙවෙයි platform එකම සල්ලි දීලා ගන්නවා. අපි ඔය website එකක් host කරන්න අපි operating systems web servers දැනටම දාපු එකක් අපි rent එකට අරගෙන ඒකේ අර මේ public HTML directory එකට අපි files ටික දාන එක විතරක් කරන්නත් පුළුවන්. ඒක platform as a service කියලා කියනවා. වේදිකාව සේවාවක් ලෙස. ඊට පස්සේ තියෙනවා මේ වේදිකාව උඩ අපි මෘදුකාංගයක් හදනවානේ. ඒතකොට ඒක software as a service. දැන් Gmail එකක් කියන්නේ ඒ Google එකෙන් හදලා තියෙන ඒගොල්ලෝගේ infrastructure උඩ ඒගොල්ලෝගේ platform එකක් උඩ run වෙන software එකක්. හරි. Gmail app එක කියලා කියන්නේ. අපිට email බලා ගන්න පුළුවන් වෙන හදලා තියෙනවා. ඒතකොට ඒක software as a service. හැබැයි මේ network as a service කියන එක ප්‍රධාන කැටගරි එකක නෑ. මොකද network එකක් කියන්නේ තයි infrastructure. ඒකට දැන් ඇත්තටම ගත්තොත් දැන් cloud computing වල ඔයගොල්ලෝ Azure හරි AWS හරි බැලුවොත් ඒ වගේ network එකක් උත් virtual VNet කියලා අපි කියන්නේ virtual network එක උත් හදන්න පුළුවන්. කියන්නේ cloud එක හරහාම ඒක අපිට මේ කියන්නේ එක එක devices එකම network එකේ තියෙනවා වගේ communicate කරන්න cloud devices එහෙම හදන්න පුළුවන් ආරක්ෂාව වැඩි කරගන්න. හැබැයි network as a service කියන එක cloud computing වල තිබිච්ච ප්‍රධාන තුනෙන් එකක් නෙවෙයි. IaaS PaaS ටික තමයි ඒකේ ප්‍රධාන සෙට් එක වෙන්නේ. ඒතර උත්තරේ වෙන්නේ මේක අහන්නේ අදාළ වෙන්නේ නැති එකනේ. ඒතර අදාළ වෙන්නේ නැත්තේ NAS කියන එක network as a service. ඒතර උත්තරේ වෙන්නේ 2. හරි. හතරවෙනි ප්‍රශ්නේ. Ascending order of access speed in following memory devices. Ascending order එක කියලා කියන්නේ කුඩාම එකේ ඉඳන් ascending කියන ආරෝහණ පිළිවෙල. ඒතර කුඩා එකේ ඉඳන් වැඩි වෙන්න ඕනේ. හරි. access speed එක කියන්නේ ප්‍රවේශ වේගය. ඒතකොට දැන් CPU එක ඇතුලේ ඔයගොල්ලෝ මතක නම් ALU එකනේ ඔය data access කරන්නේ. ඒතර ALU එකට ඉක්මනටම access කරන්න පුළුවන් registers වල දත්ත. ඊට පස්සේ තමයි cache memory එන්නේ. ඒතර access speed එක වැඩිම ළඟම තියෙන කෙනාගේ. ඒ කියන්නේ registers නේ ළඟම තියෙන්නේ. ඒ නිසා registers වලින් data access කරන එක ලේසි. ඒතර registers වෙන්න ඕනේ වැඩිම එකේ තියෙන්නේ. හරි. ඊට පස්සේ cache memory තියෙනවා. ඒතර optical disk කියන්නේ CD නේ CD වල cache memory එක තරම් speed එකක් නැහැ. ඒතර ඊළඟට cache තියෙනවා මේ දෙකේනේ. කියන්නේ මේ දෙක හරි වෙන්න පුළුවන්. cache එකට පස්සේ RAM එකෙන් data ගන්නෙ. දැන් cache එකේ තියෙනවා L1 cache, L2 cache, L3 cache කියලා. ඒව තියෙන RAM එකයි CPU එක අතර මැද. එතකොට RAM එක ඊට වඩා speed එකකින් අඩුයි. ඒක හරි. ඒතර මෙතෙන්ට වෙනකන් මේ දෙකම හරි. ඊට පස්සේ මේකේ තියෙන magnetic disk, මේකේ තියෙන solid state disk එක. දැන් ඔයගොල්ලෝ දන්නවා චුම්බක තැටිය නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන hard drive එක කැරකෙන්න ඕනේ platters තියෙනවා, වෙලා යනවා mechanically data read කරන්න ඕනේ. හැබැයි solid state drive වල එහෙම නැහැ. අර pen drive වල තියෙන technology එක වගේ අර්ධ සන්නායක තාක්ෂණය භාවිතා කරලා, ඒ කියන්නේ semiconductor technology එක use කරලා data write කරලා තියෙන ඕන වෙලාවක තියෙන එකක් ටක් ගාලා අපිට ගන්න පුළුවන්. ඕන තැනක තියෙන එකක් ටක් ගාලා අපිට ගන්න පුළුවන්. sequentially access කරන්න කැරකෙන්න එහෙම නැහැ. ඒ නිසා solid state වල speed එක වැඩි. හරි. ඒ නිසා මෙතනින් අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ solid state එක. ඒ නිසා මේ උත්තරෙත් වරදිනවා. ඒතර මේක කොහොමත් වැරදි. registers නැති නිසා නේ මේකේ magnetic hard drive එක තියෙනවා. මේකේ optical disk එක තියෙන නිසා වැරදි. ඒතර අපිට හරි උත්තරයක් විදිහට ඉතුරු වෙන්නේ පළවෙනි එක. පළවෙනි එක තමයි ඒකේ උත්තරේ වෙන්නේ. හරි. ඊළඟ පස්වෙනි ප්‍රශ්නයට which of the following is true about cache memory? cache memory කියන්නේ හරි මොකක්ද කියලා අහලා තියෙන්නේ. ඒතර දැන් අර මම අර කලින් කියපු කතාව මෙතන ඒක මම පොඩ්ඩක් extend කරොත් දැන් CPU එක තියෙනවා. CPU එකේ ALU එක තමයි මොලේ කියලා කියන්නේ. එයා තමයි ගණන් ඔක්කොම හදන්නේ. එයා පාලනය කරන control unit එකක් තියෙනවා. CPU එකේ registers තියෙන පුළුවන්. එයාට අවශ්‍ය දත්ත තියෙන පුළුවන් නේ තියෙනවා. එයාට අවශ්‍ය දත්ත ගන්න මේවා 64 bit හරි 32 bit හරි ඒ processor එක අනුව depend වෙන්නේ. එතකොට ඒ වගේම තමයි ALU එක data ගන්න. ඒතර මේ registers වලට ගේන data අපි සාමාන්‍යයෙන් ගේන්නේ motherboard එකේ RAM එකෙන්. හැබැයි RAM එකෙන් data ගේන එකට වැඩි වෙලාවක් යනවා. ඒ නිසා අපි අතරමැදට දාගෙන තියෙනවා cache memories තුනක්. ඒතර L1 cache, L2 cache, L3 cache කියලා අපිට ටික ගන්න පුළුවන්. L1 එක සාමාන්‍යයෙන් මේ CPU එක ඇතුලේ තියෙන්නත් පුළුවන්. හරි. ඒතර L1 එකට වඩා L2 එක ලොකුයි කියන එකෙන් අදහස් කරන්නේ. ඒ වගේ ධාරිතාවය වැඩි කියන එක. දැන් උදාහරණයක් විදිහට මම ඔයගොල්ලන්ට පෙන්නුවොත් එහෙම මේ කම්පියුටර් එකේ ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එක පේනවා වෙන්න ඕනේ. මේකේ performance වලට ගිහිල්ලා මේකේ CPU එක ක්ලික් කරොත් ඔයගොල්ලන්ට පේනවා ඒකෙත් cache memories තුනක් තියෙනවා. මේ L1 cache එක kilobyte 640යි. හැබැයි L1 cache එකට වඩා L2 cache එක ලොකුයි. 1 megabyte 8යි. L2 cache එකට වඩා L3 cache එක ලොකුයි. මේ lap එකේ megabyte 16ක් තියෙනවා. හරි. ඒ කියන්නේ megabyte ගණන් කියන්නේ පොඩි ගණන්. දැන් මේකේ RAM එකත් එක්ක එහෙම compare කරොත් මේකේ RAM එක තියෙනවා 32 GB. GB 32ක RAM එකක් තියෙනවා. හැබැයි CPU එකේ තියෙන cache memory එක ඊටාම කුඩා මතකයක්. megabyte ගානක මතකයක්, kilobyte ගාන L1 cache එකේ තියෙන කෙන ඊටාම කුඩා දත්ත ප්‍රමාණයක් තමයි cache memory වල තියාගන්න පුළුවන්. නිතරම භාවිතා වෙනවා. නැත්නම් මෑතකදීම කියන්නේ most frequently or most
recently used pages data තමයි කෑෂ් මෙමරි එකේ තියාගන්නේ. හරි එතකොට RAM එකෙන් තමයි data ගන්න කෑෂ් මෙමරිස් නැත්තම් කෑෂ් නැත්තම් RAM එකෙන් data නම් වැඩ කරන් යන්න පුළුවන්. හැබැයි කෑෂ් මෙමරි තියෙනවා නම් නිතරම අවශ්‍ය වෙන දත් ඉක්මනට අරගෙන CPU එකට දෙන්න පුළුවන් නිසා ඉක්මනට වැඩ කරන් යන්න පුළුවන්. හරි. එතකොට මේක අහන්නේ පළවෙනි එක which of the following is true about cache memory? cache memory ගැන මොනවද හරි කියලා අහන්නේ. cache memory stores most frequently used pages. ඒක හරිනේ. නිතරම භාවිතා කරන දත්ත cache memory එකේ ගබඩා කරගන්නවා. හරි cache memory ට සිංහලෙන් වාරක මතකය කියලාත් කියනවා, නිහිත මතකය කියලාත් කියනවා. ඒතර ඒවා දැනන් ඉන්න ඕනේ. ඊළඟ එක L1 cache is mostly situated inside processor. හරි දැන් අපි ගන්න L1 cache එක CPU එක ඇතුලේ තියෙනවා කියලා. දැන් සමහර processors එනවා අලුතෙන්ම සමහර වෙලාවට මේ L2 එකත් CPU එක ඇතුලේ තියෙන ඒවා තියෙන්න පුළුවන්. කාලෙන් කාලේ වෙනස් වෙනවා. නමුත් අර අපේ syllabus එකේ අනාදිමත් කාලෙක ඉඳන් අහන ප්‍රශ්නවල pattern එක අනුව අපි ගන්නේ සනිවැරදි කියලා අපි ගන්න L1 cache එක CPU එක ඇතුලේ තියෙනවා කියන එක තමයි. ඒක එහෙම නොවන ඒවා තියෙන්නත් පුළුවන්. හරි. ඒනොට ඒක හරි කියලා තමයි අපි ගන්නෙ සාමාන්‍යයෙන්. L2 cache is smaller than L1 cache කියන එක වැරදි. ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. L3 එක ලොකුයි L2 එකට වඩා L2 එකට වඩා L1 එක ලොකුයි. ඒතර L2 cache is smaller than L1 cache කියන එක වැරදි. ඒ නිසා මේකේ උත්තරේ වෙන්නේ A and B only කියන එක. හරි. හරි. දැන් පළවෙනි ප්‍රශ්න පහ හරි ඉවරයි. ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ට වැරදිලා තියෙන ඒවා ඇයි ඒක වැරදුනේ කියලා මේ මෙමරි එක අප්ඩේට් කරගන්න. දැන් මම සමහරලාට මේ වගේ ඉන් ඩෙප්ත් යන්නේ නැහැ. ඒතකොට ඔයගොල්ලෝ දැන් තියරි නෝට්ස් ටික අරගෙන ඒවා එහෙම උනේ ඇයි ඕනනම් chat GPT තියෙනවා AI තියෙනවානේ ඒවා රිෆර් කරලා බලන්න පුළුවන් මේ ඇයි ඒ උත්තරේ එහෙම කොහොමද වෙන්නේ කියන එක. හරි තේරුම් නැත්නම් තියෙනවා නා. හරි අපි 6 වෙනි ප්‍රශ්නට යමු. Which of the following is not considered as a bad habit on social media? social මේ ප්‍රශ්න ගොඩක් කට්ටිය වරද්දලා තිබ්බ මේ අර නිකන් සාමාන්‍ය දැනීමෙන් පොඩි ප්‍රශ්න අහනවානේ යන්න. ඒවට දාපු මේ පොඩි ප්‍රශ්නයක් ඒ වගේ එකක්. Posting pictures of all the meals you had to keep track of your expenses. දැන් expense track කරන වෙනම apps තියෙනවා. ඒවට අපි social media වල දාන්න ඕනේ නැහැ මේ. කන හැම කෑම වේලමනේ. ඒතර ඒක bad habit එකක් විදියට ගන්න පුළුවන්. හරි කියන්නේ නරක පුරුදු මොනවද කියලා අහන්නේ. ඒ කියන්නේ දැන් මෙහෙම ඒක නරකයි කියලා කාටවත් කියන්න බෑ. හැබැයි ethically අපි කන හැම කෑම එකම දානවා කියන්නේ දැන් කන නැති කට්ටිය ඉන්න පුළුවන් නේ. එහෙම නැත්නම් එක එක දේවල් හිතන කට්ටිය ඉන්න පුළුවන්. ඉතින් ඒවට අපි ෆීඩ් කරන්නේ නැතුව ඉන්න එක හොඳයි. ඊට වඩා හොඳ උත්තර මේකේ තියෙනවා. හරි. check in your location whenever you go somewhere. කොහේ හරි යන හැම වෙලාවකදීම මේ කියන්නේ not considered as a bad habit කියලා නේ. කියන්නේ bad habit එක නෝන එක නෑනේ. දැන් යන හැම තැනකදීම check in වෙනවා කියන්නේ හරි. ඒතකොට අපි හැමෝටම කියන අපේ whereabouts එකේ අපේ privacy එක සම්පූර්ණයෙන්ම අපි අනිත් කටියට openly කියනවා. හරි දැන් මං ඉන්නේ මෙතන, දැන් ඉන්නේ මෙතන, දැන් ඉන්නේ මෙතන. ඒගොල්ලෝ පවුල පිටින්ම කොහේ හරි ගිහලා trip එකක් ගිහලා ෆොටෝ එකක් දාලා location එක දැම්මම හොරු දන්නවා දැන් ගෙදර කවුරුත් නැහැ කියලා. හරි යන්නේ වගේ මේ දැනගන්න පුළුවන් හරියටම location එක share කරන එකෙන් ඉතින් ඒක privacy issue එකක්. හරි. ඊට පස්සේ posting status about your current emotional state so that others can see and help you. emotional state එක කියන්නේ දැන් දුකින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, සතුටින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒක අර ඕනට වඩා එළියට openly පෙන්නුවම තව කට්ටිය emotional state එකකින් කියන්නේ තමන්ගේ වාසියට හරව ගන්න පුළුවන්, manipulate කරන්න පුළුවන් කියලා අපි කියන්නේ කෙනෙක්ට කතා කරලා මේ දුකින් ඉන්න වෙලාවට වෙන දේවල් වලට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි සාමාන්‍යයෙන් social media වල ප්‍රසිද්ධියේ ඒව share කරන්න හොඳ නැහැ හැමෝටම පේන විදියට. ඒතර ඒක bad habit එකක්. changing your profile picture. profile picture එක වෙනස් කරනවා කියන එක bad habit එකක් නෙවෙයි. කියන්නේ තමන්ගේ කියන්නේ මෙහෙමයි දවසට 20ක් 30ක් දානවා නම් bad habit එකක් වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ profile picture එක එක සැරයක් මාරු කරන එක තමන්ගේ සැබෑ ස්වරූපය අපි කියන්නේ fake profile එකක් හදනවට වඩා තමන්ගේ නොවන profile picture එකක් දාගෙනට වඩා තමන්ගේ profile picture එකක් දැම්මම මේ පුද්ගලයා තමයි මේ පෙනී ඉන්නේ කියලා අපි හරියටම දන්නවා. ඉතින් ඒක මේ හොඳ පුරුද්දක්, ඒක අවුලක් නැහැ. ඒක bad habit එකක් නෙවෙයි. ඒ නිසා ඒක තමයි උත්තරේ වෙන්නේ. හරි. using social media more than 3 hours a day කියන්නේ පැය 3කට වඩා දවසේ අපිට තියෙන්නේ පැය 24. ඒකෙන් පැය 3කට වඩා use කරනවා කියන්නේ ඔයගොල්ලෝ ඉතුරු වෙන්නේ පැය 23 ගාණක් නේ. හරි. ඉතින් ඊටත් වඩා use කරන සමහර කට්ටිය social media දවසකට. ඉතින් ඒක ඇත්තටම නරක පුරුද්දක් තමයි. නරක පුරුද්දක් නොවන එකට තියෙන්නේ profile picture එක මාරු කරන එක. හරි. ඒතර ඒකේ උත්තරේ 4. ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ 1.625 10 පාදයට හරවන්න කියලා කියන්නේ. හරි. ඒත් මම මේක පොඩ්ඩක් ඔයගොල්ලෝ මතක් වෙන්නත් එක්ක මතක් කරලා දෙන්නම්. 1.625 දෙකේ පාදයට හරවන්නේ. ඔව්. ඒකට අපිට කරන්න තියෙන්නේ 1.625 10 පාදින් තියෙන්නේ මේක හරවන්න තියෙන දෙකේ පාදයට. ඒ කියන්නේ බයිනරි වලට තමයි
කන්වර්ට් කරන්න ඕනේ. හරි. එතකොට මේකේ දශම සංඛ්‍යාත්මක කොටස නෙවෙයි පූර්ණ සංඛ්‍යාත්මක කොටස අපිට සාමාන්‍ය විදිහට දෙකේ පාදයට හරවන්න පුළුවන්. එක කියන එක අපි ලියන්නේ. ලියන්න දෙයක් නැහැ නේ. ඒ කියන්නේ මේ 8 4 2 1 කියලා ස්ථානීය වලින් ලියන්න දෙයක් නැහැ. එක විතරනේ ඉන්නේ. හරි. ඉතින් ඒක හරි. දශම කොටස කොහොමද වෙනස් කරගන්නේ? දැන් ඔයගොල්ලෝ මතක නම් මම තියරි කරද්දි කියලා දීලා තියෙනවා දශම කොටස වෙනස් කරන්නේ 10 පාදේ තියෙන එකක් වෙන ඕනම පාදයකට හරවද්දී අපිට කරන්න තියෙන්නේ ඒකේ දශම කොටස අරගෙන වැඩි කරන්න අපි හරවන්න බලාපොරොත්තු වෙන බේස් එකේ පාදයෙන්. ඒ කියන්නේ දෙකේ පාදයට හරවනවා නම් දෙකෙන් වැඩි කරන්න ඕනේ. හරි. ඒතකොට දැන් මෙතන 600 දෙකක් 1200යි නේ 1200යි 25 දෙකක් 1250යි. ඒතකොට දශම 33ක් තියෙන නිසා මෙහෙම දුම 1.25 බිඳුවයි කියලා එන්නේ. හරි. 1.25 බිඳුවයි. එතකොට මේකේ තව දශම කොටසක් තියෙනවා නම් ඒ කොටස අරගෙන ආයෙත් වැඩි කරනවා. 2.5 බිඳුව කියන්නේ 2.5 නේ. මේක දෙකෙන් වැඩි කරාම දශම 5යිනේ. 50යි 25 දෙකක්. එතකොට දශම 32ක් තිබ්බම අපිට එනවා දශම 5ක්. මේකේ තාමත් දශම කොටසක් තියෙනවා. ඒ නිසා ඒ දශම කොටස අරගෙන මේක අපි දශම 5 විතරක් ගන්න පුළුවන් නේ. ඒ දශම 5 විතරක් කරගෙන ආපහු සැරයක් දෙකෙන් වැඩි කරන්න. එතකොට 1යි. දැන් දශම කොටස බිඳුව. ඒතර අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ඉස්සරහින් තියෙන ටික මේ තමයි අපේ අගයන් විදිහට ලියන්න. හරි. එතකොට මෙන්න මේ ඉස්සරහින් තියෙන ටික උඩින් ඉඳන් පහළට තමයි අපි ලියන්නේ. එතකොට අපේ උත්තරේ වෙන්නේ 1.6 6යි 2යි 5යි 10යි කියලා කියන්නේ 1.1.1.2 පාද කියන එක. හරි. ඒතර ඒ විදිහට උත්තරයක් තියෙනවා. පස්වෙනි උත්තරේ. ඒක එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ අර බයිනරි එකක් ඩෙසිමල් කරන විදිහක් දන්නවනේ. මේක 0.5 මේක 0.2.5 මේක 0.1.2.5 කියලා. එහෙම බැලුවත් මෙතන 0.5 0.1.2.5 එකතු වුණාම 0.6.2.5 තමයි හැදෙන්නේ කියන එක ඔලුවට යන්න ඕනේ. හරි. ඒ කොහොම ගත්තත් ඒ උත්තරේ වෙන්න ඕනේ පස්වෙනි එක. ඉතින් මේකත් වැරදි කට්ටිය ගොඩක් ඉන්නවා. ඒතර ඔයගොල්ලෝ බලන්න ඕනේ කොහොමද 10 පාදේ තියෙන දශම සංඛ්‍යාව අනිත් පාදවලට හරවන්නේ. නම්බර් සිස්ටම්ස් ප්ලේලිස්ට් එක ඇතිනේ. channel එකේ හරි එකට ගිහලා බලන්න. ඒ ටික කොහොමද වෙන්නේ කියලා නැත්තම් සර්ච් කරලා හරි ඔය ටික ඉගෙන තියෙන්න ඕනේ. හරි ඔය ටික පුළුවන් වෙන්න ඕනේ. හරි ඊට පස්සේ තියෙනවා බූලියානු ප්‍රකාශනයක් සුළු කරන්න. එකට යන් අපි හරි දැන් මේ බූලියානු ප්‍රකාශනය සුළු කරන්න තියෙන්නේ. මේක එහෙම අමාරු එකක් නන් නෙවෙයි. දැන් මෙතන වැඩි කිරීමක් තියෙනවා මෙහි එකතු කිරීමක් තියෙනවා. හරි. ඒක අපිට ලේසියෙන් වැඩේ මේකේ මේ පළවෙනි එකේ තියෙන ෆුල් බාර් එක කඩා ගන්න ඩීමෝගන් ඇප්ලයි කරන්න පුළුවන්. පළවෙනි එකේ තියෙන ෆුල් බාර් එක බ්‍රේක් කරගන්න. ඒකට මේකට ඩීමෝගන් ඇප්ලයි කරාම අපිට එනවා a bar dot b bar ලකුණ මාරු වෙනවා බාර් එක දෙකට කැඩෙනවා. හරි. a bar ධන b bar ධන a ධන b. දැන් මේ a bar b bar කියන එක තනි පදයක් විදිහට හිතන්න පුළුවන් ගුණිතයක් යන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේක a bar ධන b bar ධන a ධන b ගන්න පුළුවන්. මෙන්න මේක අපි තනි පදයක් විදිහට හිතලා මේකෙන් මෙයාවයි වැඩි කරන්න පුළුවන් නේ. එතකොට අපිට එනවා a bar b bar ධන a bar b bar b bar කියලා එකක්. ධන ab. එතකොට මේකේ අපිට උත්තරේ විදිහට එන්නේ a bar b bar. මේකේ උත්තරෙත් එන්නේ a bar b bar. මොකද a bar වැඩි කිරීම a bar කියන්නේ a barමයි b bar වැඩි කිරීම b bar කියන්නේ b barමයි. ඒ නිසා අපව හැදෙන්නේ a bar b bar ධන a bar b bar එකක් ධන a ධන b. හරි. ඊට පස්සේ a bar b bar ධන a bar b bar කියලා කියන්නේත් a bar b barම තමයිනේ. ඒකට හේතුව මේ e ධන e කියන්නේ එහෙමනේ. බූලියන් ලොජික් වලදී. ඒතර a bar b bar ධන a bar b bar කියන්නේත් a bar b barම තමයිනේ. හරි. ඒ නිසා මෙතන a bar b bar එනවා ධන a ධන b. දැන් මේක අපිට සුළු කරන්න ගියාම රිඩන්ඩන්සි එක දාන්න පුළුවන් මේ a එක හරි b එක හරි මොකද දෙකේම බා එකක් තියෙනවා ඉස්සරහින් තියෙන ප්‍රකාශනේ. ඒතර මට මේක ඕන නම් මෙහෙම ලියා ගන්න පුළුවන්. a ධන a bar b bar ධන b. මෙහෙම ලියා ගන්න නැත්නම් ඔයගොල්ලෝ b එක ගන්න තිබ්බා හරි. ඒතර දැන් මෙතන a ට එකතු කරලා තියෙනවා a ගේ ප්‍රතිවිරුද්ධ අගයත් එක්ක
තව එකක් වැඩි වෙන එක. ඒතර ඔයගොල්ලෝ මතක නම් රිඩන්ඩන්සි ලෝ එකේ සෙකන්ඩ් ෆෝම් එක නේ. ප්‍රති සමරික්තතා න්‍යාය දෙවෙනි ආකාරයෙන් අපිට මේක ඩ්‍රොප් කරන්න පුළුවන්. එතකොට අපිට උත්තරේ විදිහට එනවා a ධන b බා ධන b කියලා එකක්. හරි දැන් මේකේ අපිට තියෙන එකතු කිරීම විතරයි මේ වරහණක් දාලා තිබ්බට ඉතින් එකතු කිරීම විතරක් තියෙනවා අපිට වරහණ ඉවත් කළා මෙහෙම ලියන්න පුළුවන් නේ. a ධන b බා ධන b. ඒතර b බා ධන b කියන්නේ 1යි. ඒ කියන්නේ a ධන 1 a ධන 1 කියන්නේ 1යි. මොකද O ගේට් එකකින් එකක් යනවා නම් අනිත් එක මොකක් වුණත් ඒ 1යි කියන එක තමයි එන්නේ. ඒතර උත්තරේ වෙන්නේ 1යි. මෙච්චර ලොකුවට සුළු කිරීමකට යන්න ඕනේ නැහැ. මම අර ඔයගොල්ලන්ට හැම පියවරම පෙන්වන්නේ කරලා පෙන්නුවේ. මේ ඒතර මේකේ උත්තරේ වෙන්නේ 1ක්. හරි උත්තරේ 1යි කියලා කියන්නේ පස්වෙනි උත්තරේ. ඉතින් මේකෙත් මම බලද්දි ගොඩක් කට්ටියගේ උත්තර වැරදිලා තිබ්බා. ඒයි කියලා බලන්න. හරි. ඊළඟ ප්‍රශ්නාව වෙන එක. Which of the following scanner must be used to correct MCQ papers? MCQ papers correct කරන්න අපි use කරන්නේ optical mark reader කියන එක OMR කියන එක. හරි දැන් මෑත කාලේ ඉනවර පළවෙනි පාඩම් දෙකෙන් ප්‍රශ්න වැඩි නිසා මේ වගේ ප්‍රශ්න එනවා. ඉතින් ඒක පොඩ්ඩක් බලන්න. හරි. දැන් අපි ඉස්සරහදී මම හිතාගෙන ඉන්නවා පළවෙනි පාඩම් දෙකේ රිවිෂන් එකක් සති දවසක උදේවරුේ හරි OS ගණන් රිවිෂන් එකක් CSS රිවිෂන් එකක් වගේ අර SQL රිවිෂන් එකක් කර වැදගත් ඔයගොල්ලෝ අමතක වෙලා තියෙන දැන් ආයෙ මතක් කරන්න මේ වෙලාවක් දාගන්න එක බලමු කොහොමද කරන්න කියලා. ඒතර ඒවා ඔයගොල්ලෝ පාඩම් කරන්න කලින් පාඩම් වල ඒවා හරි අමතක ඒවා රෙකෝඩින්ග්ස් තියෙන ඒවා බලන්න ටියුට්ස් වල ලියලා තියෙන්නේ ඒවා රිෆර් කරන්න හරි මතකේ තියාගන්න ඕනේ කලින් පාඩම් අමතක වෙන්න දෙන්නේ නැතුව. හරි ඊළඟ ප්‍රශ්නේ what is the binary equivalent of 20.31 අටේ පාදේ. ඒ කියන්නේ අටේ පාද එකක් බයිනරි කරන්න අහන්නේ. ඉතින් අටේ 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලයනේ. ඒ නිසා අපිට බිට්ස් 3කින් අටේ පාදේ ඕනම සංඛ්‍යාවක් ලියන්න පුළුවන්. ඒතර 2 කියන එක බිට්ස් 3කින් ලියුවොත් 0යි 1.02 බිඳුව කියන එක බිට්ස් 3කින් ලියුවොත් 0.3යි 3 කියන එක බිට්ස් 3කින් ලියුවොත් 0.1 2යි කනනේ. ඔව් 1 කියන එක බිට්ස් 3කින් ලියුවොත් 0.1යි. ඒතර මෙහෙම දශම කොටසක් තියෙන්නේ මෙම 6ක් තියෙන මේ උත්තරේ විතරනේ 0.1යි 0.1 සහ ඉස්සරහ කොටස 1.0 ඉස්සරහ බිඳුව ලියලා නැහැ මේකේ. ඒතර 1.4ක් තියෙන එක අවුලක් නැහැ. ඉස්සරහ බිඳුව නැතුණා කියලා ඒතර උත්තරේ වෙන්නේ පළවෙනි එක. මේකත් ගොඩක් කට්ටියගේ වැරදි. ඒයි වැරදි කියලා බලන්න. හරි. ඊළඟ 11 වෙනි ප්‍රශ්නේ given below is a part of a flow chart. හරි. මේ තියෙන්නේ flow chart එකක කොටසක්. ඒක හරි. Consider the given statements about the flow chart. හරි මේ flow chart එක ගැන දීලා තියෙනවා සලකන්නලු. flow chart only includes a simple selection. දැන් මේ flow chart එකේ simple selection එකක් විතරක් තියෙනවා නම් අපිට එන්න ඕනේ මෙහෙම එකයි දෙපැත්තකට බෙදීමක් විතරයි උඩින් එනවා දෙපැත්ත විතරයි. හැබැයි ආයෙත් මෙහෙම එකක් එනවා කියන්නේ repetition එකක් තියෙනවානේ. පුනර්කරණයක් තියෙනවා වෙන්න ඕනේ මේක ඇතුලේ. හරි. කියන්නේ කොහෙන් හරි ආපෝසටයක් මේකට එනවා. ඒතර ඒක repeat වීමක් සිද්ධ වෙනවා. වගේ වැඩක් නෙවෙන්නේ නේ. ඒතර මේක simple selection එකක් විතරක් තියෙනවා කියන එක වැරදි. හරි. flowchart includes both simple selection and repetition. ඒතර මේකේ simple selection එකක් තියෙනවානේ කොහොමත් නේ. ඊට අමතරව repetition එකකුත් තියෙනවා. මොකද මේක ඇතුළට ආපහු input එකක් තියෙන නිසා flowchart cannot have such a selection. මෙහෙම selection එකක් තියෙන්න බැරි නෑ repetition එකක් තියෙන වගේ. මෙහෙම තියෙනවා මේකේ yes no වෙලා එකකින් පහලට එනවා. අනිත් එක repetition එකට use කරන එකක් තියෙනවා. මෙහෙම තියෙන්න පුළුවන්. ඒතර මේකත් වැරදි. B only කියන එක තමයි උත්තරේ වෙන්න ඕනේ. හරියගෙන අහලා තියෙන්නේ. ඒතර B විතරයි උත්තරේ වෙන්න ඕනේ. හරි ඊළඟ 12 වෙනි ප්‍රශ්නේ which of the following do not belong to the category of system software? system software කියන කැටගරි එකට අයිති වෙන්නේ නැත්තේ මොනවාද? operating system කියන්නේ කොහොමද system එක ගන්න පද්ධතියක්. හරි device drivers කියලා කියන්නේ අපිට මේ පරිගණකය නඩත්තු කරන් යන්න ඒක වැඩ කරන් යන්න devices connect කරද්දී ඒ drivers එක communicate කරන්න අපිට ඕන වෙන එකක්. හරි BIOS කියලා කියන්නේ utility software එකක්. උපයෝගිතා මෘදුකාංගයකුත් වෙන ෆර්ම්වෙයාර් එකක් වෙනවා. ඒකත් පද්ධති මෘදුකාංගයක්. පද්ධතියේ පවත්වාගෙන යන්න අපිට ඕනේ ඉන්ටර්ප්‍රිටර් එකක් කියලා කියන්නේත් සිස්ටම් සොෆ්ට්වෙයාර් වල තියෙනවා ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර්ස් භාෂා පරිවර්තක කියලා. ඒතර භාෂා පරිවර්තක වල අපි තුනක් ඉගෙන ගන්නවා Python කරද්දී. දැන් ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා compilers, interpreters and assembler කියලා. හරි. ඒ කියන්නේ compile එකට අපි කියන්නේ සිංහලෙන් සම්පාදකය කියලා, interpreter එකට කියන්නේ අර්ථ වින්‍යාසකය කියලා, assembler එකට අපි සිංහලෙන් කියන්නේ assembler කියලාම තමයි. හරි. එතකොට ඒ ටික පද්ධති මෘදුකාංග. මේ වෙබ් බ්‍රවුසර් කියන එක අපි සින්දුවක් අහන්න YouTube එකට යන්න වෙබ්සයිට් එකක් browse කරන්න අපි use කරන්නේ. හරි. ඒතකොට ඒක ඇවිල්ලා වෙබ් බ්‍රවුසර් එක ඇවිල්ලා
ඇප්ලිකේෂන් software එකක්. ඒ කියන්නේ යෙදුම් මුදුකාංගයක්. ඒක system software එකක් නෙවෙයි කියලා ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ වෙබ් browser එක. හරි ඒක operating system එකේ එනවා එනකොටම. හැබැයි ඒක Edge එක වෙන්න පුළුවන්, Chrome එක වෙන්න පුළුවන්, Brave එක වෙන්න පුළුවන්, Firefox වෙන්න පුළුවන්. අපිට දාගෙන අපි use කරන්න පුළුවන් අපිට ඕනේ වැඩ කරන්නේ. හරි. ඒතර ඒක application software එකක්. ඒ නිසා උත්තරේ වෙන්නේ which of the following do not belong කියලානේ අහන්නේ. අයිති නොවන එක වෙන්නේ වෙබ් browser එක. හරි. ඒතර 12ට දෙවනි උත්තරේ. ඊළඟ 13 which of the following can be considered as steps to secure a computer network. computer network එකක් secure කරන්න අපිට මොනවද භාවිතා කරන්න පුළුවන් කියලා අහලා තියෙනවා. changing password and in connected devices every 3 months. මාස 3කට සැරයක් password එක මාරු කරන එක ඇත්තටම හොඳ දෙයක්. ඒතර ඒ කියන්නේ අපේ password එකක් කොහොම හරි leak වෙලා තිබුණොත් එහෙම ඒක ආයෙත් අපි මාස 3කට සැරයක් මාරු කරනවා කියන්නේ අර hacker කෙනෙක්ට ආපහු සැරයක් ඒක access කරන්න තියෙන සම්භාවිතාවය අඩු වෙනවා. එයාට ඒ password එක මොකක් හරි ක්‍රමයකට ගිහින් තිබ්බත් ඒක use කරද්දි මාස 3ක් ගිහිලා තිබ්බොත් අපේ password එක අපි මාරු කරලා තියෙනවා. ඊළඟ එක hiring white hat hackers to test the system for vulnerabilities. දැන් ලොකු කම්පැනි එකක නම් අපේ පද්ධතිය ආරක්ෂාව තහවුරු කරගන්න අපිම හැකර්ස්ලාව හයර් කරලා, ඒ කියන්නේ white hat hackers-ලාව හයර් කරලා ඒගොල්ලන්ට අපේ සිස්ටම් එක හැක් කරන්න කියන්න පුළුවන්. පද්ධතිය දුර්වලතාවයන් තිබුණොත් අපිට ඒවා අඳුරගෙන ඒවා ෆික්ස් කරන්න පුළුවන්. ඒතර ඒක හොඳ දෙයක්. ටිකක් ලොකු මහා පරිමාණ නෙට්වර්ක් එකක නම් white hat hackers-ලා වගේ දාලා මෙහෙම කරන එක හොඳ දෙයක්. හරි. ඊළඟ C limiting users from accessing the network. දැන් පද්ධතිය ආරක්ෂා කරනවා කියලා අපි පද්ධතියේ පරිශීලකයන්ට පද්ධතිය ඇක්සස් කරන්න නැතුව ඉන්න දෙන එක හරිය නෑ නේ. පද්ධතිය ඇක්සස් කරන්න දෙන්න ඕනේ ආරක්ෂා සහිතව. හරි. ඒ නිසා මේක හොඳ දෙයක් නෙවෙයි. ඒ කියන්නේ පරිශීලකයන්ට යූස් කරන්න නැතුව ඉන්න දෙනවා කියන එක හොඳ දෙයක් නෙවෙයි. යූස් කරන්න දෙන්න ඕනේ ආරක්ෂාව සහිතව නේ. using a honeypot එහෙම නැත්නම් dummy server to capture unauthorized access. honeypot එකක් නැත්නම් dummy server එකක් කියන අපි networking පාඩම කරලා දිගින් තියෙනවා නේ. honeypot එකක් කියන අර fake server එකක් තියෙනවා. attacker රැවටිලා ගිහින් ඒ server එකට attack කරන්න. ඒතර අපිට පුළුවන් attacker මොනවද හොයන්න කියලා අඳුරගෙන attackerව trap කරගන්න. හරි. honeypot එකක් use කරන්න ඒකට නේ. හරි. එතකොට ඒකත් හොඳ දෙයක්. honeypot එකක් use කරන එක. ඒතර උත්තර වෙන්නේ A B D කියන එකනේ. C කියන්නේ එන්ස උත්තරේ වෙන්නේ 13ට 4. හරි 14 වෙනි එක දැන් මේක නම් මාරම ලේසි. හරි දැන් ඔයගොල්ලෝ දන්නවා XO gate එක අපි සාමාන්‍ය ලියන්නේ XO B නේ. හැබැයි මෙහෙම ලියුම සුළු කරන්න බෑ. ඒ නිසා අපි කොහොමද ලියන්නේ? A bar B ධන AB bar XO gate එකේ SOP එකක් සාමාන්‍යයෙන් SOP එක ගත්තොත් XO gate එකේ truth table එකට ඔයගොල්ලන්ට එන්නේ මෙන්න මේක. හරි. එතකොට මේක මොකේද තියෙන්නේ බලන්න. A bar B ධන AB bar. එතකොට AND gate දෙකක් ඕනනේ මේ දෙක හදන්න. ඊට පස්සේ OR gate එකක් ඕනේ මේ දෙක එකතු කරන්න. දැන් මෙතන OR gate එකක් තියෙන එකතු කරන්න. මෙතන AND gate දෙකක් තියෙනවා. මෙතන A bar B එකක් එනවා. මෙතනින් A B bar එකක් එනවා. ඉතින් අපිට අවශ්‍ය ප්‍රකාශනය මෙතනින් හැදෙන නිසා උත්තරේ වෙන්නේ 5 වෙනි එක. හරි. ඊළඟට 15 වෙනි ප්‍රශ්නේ. මොකද්ද 15 අහලා තියෙන්නේ? 16 පාදයක් සහ 8 පාදයක් තියෙනවා. එකතු කරන්න උත්තර තියෙනවා 16 පාදෙනුයි 8 පාදෙනුයි දෙකෙන්ම. හරි. ඊළඟට 8 පාදෙන් තියෙන උත්තර ගාන වැඩි. මේකත් 8 පාදේ, මේකත් 8 පාදේ, මේකත් 8 පාදේ. ඒ නිසා මම 8 පාදෙන් ඉස්සෙල්ලා මේකේ උත්තරය අරගෙන ඉන්නම්. ඒක නෙවෙයි නම් අපි ඒක 16 පාදයට හරවලා බලමු. මොකද්ද උත්තරේ එන්නේ කියලා. හරි. එතකොට මේකේ අපිට තියෙන්නේ ABC 16 321 8. හරි. මේ දෙක තමයි එකතු කරන්න තියෙන්නේ. එතකොට අපිට මේක 8 පාදේ උත්තරයක් ගන්න නම් අපිට මේ ABC 16 කියන එකත් 8 පාදයට හරවලා එකතු කරන්න වෙනවා. හරි. එතකොට A කියන්නේ 10 නේ. 10 අපි බිට්ස් 4කින් ගත්තොත් 16 පාදේ කියලා කියන්නේ බිට්ස් 4කින් යන්නේ පැයනේ. මොකද 16 කියන්නේ 2 4. හරි. එතකොට දැන් අපි දන්නවා 16 පාදේ A කියන්නේ 10යි, B කියන්නේ 11යි, C කියන්නේ 12යි. හරි. ඒතර ඒව හදා ගන්න ඕනේ 8යි 2යි. හරි 8යි 2යි 10යි. B කියන්නේ 11. ඒතර B ව හදා ගන්නවා නම් 8යි 2යි 10යි 1යි 11යි. C කියන්නේ 12. ඒතර 8යි 4යි 12යි. මෙහෙම එකක් තමයි එන්නේ. ඒතර මේ අපි කරගත්තේ 16 පාදයක බයිනරි කරගන්න එක. මොකද අපිට 8 පාදයට හරවන්න ලේසිම වැඩේ තමයි 16 පාදයක බයිනරි කරලා බයිනරි එක ඔක්ටල් කරගන්න එක. 16 පාදයක බයිනරි කරද්දී බිට්ස් 4කින් ඔක්කොම ටික ලියා ගන්න ඕනේ. ආයෙත් බයිනරි එක ඔක්ටල් කරද්දී බිට්ස් 3 3 වෙන් කරලා ඒක 8 පාදයට හරව ගන්න ඕනේ. හරි. ඒත් මේක අපි 3 3 වෙන් කරගෙන ගියොත් මෙතෙන් ටිකෙන් වෙන්න වෙනවා. ඒත් අපිට එන්නේ 4යි 2යි 1. මෙතන 4යි. මෙතන 7යි. මෙතන 2යි.
මෙතන 5යි. ඒතර අපිට එනවා 5274 කියන එක. හරි ඒකත් එක්ක එකතු කරන්න තියෙන 321යි 8 පාදේ. හරි අපි දැන් මේ සංඛ්‍යා දෙකම හරවගෙන ඉවරයි 8 පාදෙටනේ. හරි දැන් අපිට ඕනේ සංඛ්‍යාවත් 8 පාදෙට හරවගත්තා. 16 පාදෙ තිබ්බ එක. දැන් මේක එකතු කරන්න පුළුවන්. එකතු කරද්දී 4යි 1යි මෙතන 5යි 8 පාදෙ ලියන්න පුළුවන්. 7යි 2යි 9යි ඒකට 8 ගොඩවල් 1යි ඉතුරු 1යි. ඊට පස්සේ මෙතන 6යිනේ 6ක් ලියන්න පුළුවන්. මෙතන 5 යමුම් වෙනවා. ඒතර 5615යි 8 පාදෙ කියන එක තමයි උත්තරේ විදියට එන්නේ. මේකේ ප්‍රශ්න දිහා බැලුවම ප්‍රශ්නේ උත්තරයක් තියෙනවා 5615යි කියලා. ඒ කියන්නේ ඒක තමයි උත්තරේ වෙන්නේ. හරි. හරි. ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ 2's complement and 1's complement of -25 respectively. දැන් ධන සහ ඍණ වලදී දෙකේ අනුපූරක ගණිතය තියෙන වෙනස ඔයගොල්ලෝ දන්නවා මේ විදිහනේ. දැනන් ඉන්න ඕනේ. ඒතර ඍණ 25 දෙකේ අනුපූරකය එකේ අනුපූරකය යන ගන්න කියන්නේ. හරි අපි ඒක ගමු. ඍණ 25 හරි දැන් ඕනම අනුපූරකයක් ගනිද්දී ඉස්සල්ලාම කරන්න ඕන දේ තමයි අපේ සිලබස් එකේදී අපි සාමාන්‍යයෙන් මේක බිට්ස් 8කට හදා ගන්නවා. හරි ඒතර අපි බිට්ස් 8කින් හදා ගන්න ගත්තොත් එහෙම ධන 25 කියන එකේ ධනාගය ඉස්සලම හදාගමු. 25 දෙන්න කොහොමද 16යි 8යි 4යි 2යි 1යි 16යි 8යි 24යි 1යි 25යි. හරි එතන මෙතන 4යි මෙතන 4යි 8ක් තියෙනවා. ඒතර ඍණ 25 කියන එකේ වන්ස් කම්ප්ලිමන්ට් එක වෙන්නේ එකේ අනුපූරකය වෙන්නේ මේකේ අගයන් ටික ඉන්වර්ට් කරාම. ඒ කියන්නේ එකේව බිඳුවේව කරලා බිඳුවේව එකේව කරාම එන එක. ඒතර අපිට එනවා එකේව බිඳුවේව කරා බිඳුවේව එකේව කරා මෙහෙම එකක්. ඒතර මේක තමයි වන්ස් කම්ප්ලිමන්ට් එක වෙන්නේ. එහෙම නැත්නම් එකේ අනුපූරකය වෙන්නේ මේකත් වැඩි කට්ටිය හිටියා. හරි පේපර්ස් බලද්දි. ඒතර මේකට එකක් එකතු වුණාම මේ බිඳුවට එකක් එකතු වෙන එක වෙන්නේ නේ. ඒතර එකයි මෙන්න මේක තමයි 2's complement එක වෙන්නේ. ඒතර 1's complement එක අරගෙන ඒකේ LSB එකට අඩුම වෙසෙස බිටුවට එකක් එකතු කරාම එන එකට අපි කියනවා 2's complement එක කියලා. හරි. ඒතර ඕගොල්ලෝ මේක හරියට අරගෙන තියෙන්න ඕනේ. හරි. ඒතර මෙහෙම උත්තරයක් තියෙන්නේ මේ 1/3.2යි ආයෙත් 1/3ක් සහ ඒකට අඩු එක තමයි මේ 1's complement එක වෙන්නේ. එතකොට මේක අහන්නේ පිළිවෙලින් දෙකේ අනුපූරකය සහ එකේ අනුපූරකය. ඒතර දෙකේ අනුපූරකය මෙතන හරියට තියෙනවා. ඒකෙන් එකක් අඩුව මේක නැතුව මෙතන හරියට තියෙනවා දෙකේ අනුපූරකය. උත්තරේනේ. එතකොට අපිට ගන්න උත්තරේ විදියට පළවෙනි එක එනවා 16 වෙනි ප්‍රශ්නෙට වෙන එකකවත් එහෙම නැහැ නේද? නෑනේ. හරි අගයන් දෙකම නැහැ. හරි. ඊළඟ ප්‍රශ්නේ දැන් මේකට ඕල් දෙන්න උනා හේතුව මේක මම අර කලින් හදපු ප්‍රශ්නයක් කරන් එඩිට් කරද්දී කරපු එකක් මේ දැන් මේ ඩිස්කෂන් එක වෙද්දි මම ඒක හදලා තියෙන්නේ පේපර් එක දෙද්දි මෙතන හරිම උත්තරේ තිබුණේ නැහැ. හරි උනට දැන් හරි උත්තරේ තියෙනවා. මම කියාගෙන යන්නම්. මම ඔයගොල්ලන්ට කිව්ව පේපර් එක කරද්දි හරි උත්තරේ ලියාගෙන යන්න කියලා. එතෙන්තර මේ හරිම උත්තරේ දවසට තිබුණ නැති නිසා. එතකොට දැන් මේ වගේ ප්‍රශ්නකදී මොකද්ද කරන්න ඕනේ? අපිට උපජාල ආවරණය දීලා තියෙනවා. කොච්චර සංග්‍රහක පරිගණක ගානක් කනෙක්ට් කරන්න පුළුවන්ද කියලා තමයි අහලා තියෙන්නේ නේ. හරි 240 තමයි තුන්වෙනි ඔක්ටේට් එකේ එන්නේ. ඒ කියන්නේ 255යි 255යි 240යි බිඳුව තමයි දීලා තියෙන්නේ. ඒතර මේක අපි බයිනරි විදිහට ලියාගත්තොත් 1/8යි ආයෙත් 1/8ක් එනවා. හරි. ඊළඟට 240 කියන එක අපිට ලියන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්නවනේ එන විදිහනේ 1/2ක් ආවොත් 128යි 64යි 192යි. ඊට පස්සේ ආයෙත් 32ක් ආවොත් 228යි නේ. ඊට පස්සේ 228ට 16ක් එකතු වුණාම තමයි 240ක් වෙන්නේ. ඒතර ඊටු සෙට් එක බිඳුවක් නේ මේ ඔක්ටේට් එකේනේ. මෙහෙම එනවා මේ සෙට් එකත් බිඳුව. හරි. මේක තමයි උත්තරේ වෙන්නේ. හරිද? ඒතර මේ තියෙන සබ්නෙට් මාස්ක් එක. දැන් මේ සබ්නෙට් මාස්ක් එක ගත්තම අහන්නේ සම්බන්ධ කරන්න පුළුවන් සංග්‍රහක ගාන. ඒතර මේකෙන් අපිට හදා ගන්න පුළුවන් උපජාලයේ මේක උපජාලනය කරපු උපජාලයක සබ්නෙට් එකක් නම් මේකේ මේ තියෙන හොස් බිට්ස් ටික විතරනේ අපිට වෙනස් කරන්න පුළුවන්. ජාලයටම ෆික්ස් නේ ඉස්සරහින් තියෙන බිට්ස් ටිකනේ. හරි. ඒතර මේක උපජාලනය කරපු එකක් නම් අපි ඒකේ බිට්ස් 12ක් තියෙනවා. ඒතර 2/12ක් IP ලිපින හදන්න පුළුවන්.
හරි ඒ බිට්ස් 12 විතරක් වෙනස් කර කර හොස් බිට්ස් ටික විතරක් වෙනස් කර කර IP ලිපින 212ක් අපිට ගන්න පුළුවන්. හරි. ඒතර IP ලිපින 212ක් ගත්තට ඔය හැම උපජාලයකදීම අපිට නෙට්වර්ක් ඇඩ්‍රස් එක විදිහට එකක් වෙන් කරන්න වෙනවා, බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක විදිහට එකක් වෙන් කරන්න වෙනවා. ඒතර ඇඩ්‍රස් දෙකක් අපිට කොහොමත් ඉවත් කරන්න වෙනවා ජාල ලිපිනයටයි විකාශන ලිපිනයටයි. හරි. ඒතර අපි මේ දෙක ඉවත් කරාම අපිට ඉතුරු වෙන්නේ හොස්ට් ගාන. හොස්ට් වලට සම්බන්ධ කරන්න පුළුවන් නැත්නම් සංග්‍රාහක වලට දෙන්න පුළුවන් IP ලිපින ගාන වෙන්නේ 212න් දෙකක් අඩු කරාම එන ගාන. ඒතර උත්තරේ වෙන්නේ මේකෙදි නම් 3. පේපර් එකේදී ඔයගොල්ලන්ට බලද්දී මේ හැමෝටම ඕල් දාලා ඇති. මොකද උතන උත්තරේ තිබුණ නැති නිසා. හරි. හරි. ඊළඟ එක 18. මේක ඇත්තට මේ IT ප්‍රශ්නෙකුත් නෙවෙයි. හරි. නිකන් සාමාන්‍ය පොඩි කාලේ O level ගණන් ප්‍රශ්නයක් වගේ එකක්. හරි. දැන් 1 බිංදුව බෙදන්න 111න් මේ දෙකම 10 පාදේ 10 පාද දැන් 1 බිංදුව තිබ්බ කියලා මේක බයිනරි නෙවෙයි මේක 10 පාද එකක්. හරි. ඒතර 10 පාදෙන් නිසා මේ දෙකම අපිට 111 එකයි මෙතන 111 එකයි බිංදුව 10යි උත්තරේ 10යි. ඉතින් මේ උත්තරවල බේස් එකක් නැහැ නේ. ඒතර 10 පාදෙන් තමයි තියෙන්නේ කියලා උපකල්පනය කරන්න බේස් එකක් නැති හැම වෙලාවෙම 10 පාදෙන් තියෙන්නේ කියලා උපකල්පනය කරලා ගාන හදන්න පුළුවන් ඕගොල්ලන්ට. හරි. ඊළඟ ප්‍රශ්නේ 19. 19 වෙනි එකේ value of x in following Python code segment is x ගේ value එක තමයි අහන්නේ. sorry value of z නේ. z ගේ අගය තමයි අහලා තියෙන්නේ. ඒතර x සහ y ට අගයන් දීලා තියෙනවා. මම මේ ටික මෙහෙම ලිව්වොත් not x කියන්නේ කීයද? 5යි y කියන්නේ 9යි. y කියන්නේ 9යි. හරි. ඊට පස්සේ තියෙනවා x කියන්නේ 5 not equal y කියන්නේ 9 and x කියන්නේ 5 greater than මෙතන තියෙනවා මේක අපි සුළු කළම දාගමු වරහණක් ඇතුළේ තියෙන නිසා 4xo මේකෙන් කියන්නේ xo එක xo 6. ඒතර 4 කියලා කියන්නේ 1.0.6 කියන්නේ 4.2යි 6 මේක xo කරා මෙතන බිංදුව මෙතන 1යි මෙතන බිංදුව xo ගේට් එකේදී ආදාන දෙක වෙනස් නම් විතරයි අවුට්පුට් එක එකක් වෙන්නේ නේ. හරි. ඒතර අපිට එන්නේ උත්තරේ මේක 10 පාදට හැරවුවොත් 2යි. ඒතර මේකම සුළු වෙන්නේ 2ට. ඒතර මෙතන මෙහෙම දාමු. හරි. ඒතර මේකේ නොට් එකත් අපි මුලින් කරලා ඉන්න එපා. අර ප්‍රමුඛතාවන පිළිවෙල අනුව ප්‍රමුඛතාවන පිළිවෙල නොට් එක උඩින් තියෙනවා. ඊට පස්සේ and එක ඊට පස්සේ තමයි o එක යන්නේ. නේ? හරි. එතකොට නොට් එකත් කරලා ඉමුක නොට් එක කරාම මෙතනින් අපිට එනවා 5 වැඩිද 9ට වඩා නෑ අසත්‍යයි. ඒ නිසා false කියලා. හැබැයි not false කියන්නේ true නේ. ඒ නිසා මෙතෙන්ට එන්නේ true. මේකෙන් එන්නේ 5 සමානයි 9 සත්‍යයිනේ. ඒ නිසාත් true වෙනවා. and 5 වැඩි 2ට වඩා. ඒ නිසාත් true වෙනවානේ. ඔක්කොම ටික true කියලා තමයි එන්නේ. හරිද? ඒතකොට කොහෙන් ගියත් true වෙන්න ඕනේ මේක කොහොම කරත්. හැබැයි අපි දන්නවා ප්‍රමුඛතාවන පිළිවෙල අනුව and එක මුලින් කරන්න ඕනේ. ඒතර and gate එකෙන් 1 ගියොත් එකම තමයි උත්තරේ වෙන්නේ. ඊට පස්සේ true කියන්නේ trueම තමයි. හරි. gate එකෙන් දෙකෙන් එකක් හරි එක නම් true නේ. ඒතර මේකේ උත්තරේ වෙන්නේ දෙවෙනි එක. හරි. ඊළඟ ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ which of the following devices are essential for a company with 60 computers to connect to internet with automatic IP assignment. හරි. ඒතර IP addresses automatically දෙන්න නම් අපි මොකද්ද use කරන්න device එක වෙන්න අපි use කරන්න ඕනේ DHCP server එක. අනේ dynamic host configuration protocol එක use කරන device එකක් use කරන්න ඕනේ. දැන් නම් වර්තමානයේ තියෙන ගොඩාක් routers වල ඒ routers ඇතුළෙම DHCP protocol එකෙන් IP addresses assign කරනවා අපේ devices වලට. හැබැයි අපි අපේ සිලබස් එකේදී මේ වෙනම කියලා තිබ්බොත් DHCP server කියලා එකක් අඳිනවානේ. හරි. ඒතර DHCP server එකක් තියෙන්න ඕනේ. හරිද? ඒතර මේක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙනවා නම් අන්තර්ජාල සම්බන්ධතාවයෙන් ලබා දෙනවා කියලා කියන්නේ ඒතර රවුටර් එකක් තියෙනවා නම් මොකද අපේ ජාලය සහ අන්තර්ජාලය කනෙක්ට් වෙන්න ඕනේ. මේක කම්පියුටර්ස් 60ක් තියෙන කම්පැනි එකක් නම් අපිට එක රවුටර් එකකින් විතරක් මේ කම්පියුටර්ස් 60ම රවුටර් එකට කනෙක්ට් කරන්න බෑ. ඒතර අපිට ස්විච් එකක් හරි ඕනේ රවුටර් එකෙන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්විච් එකට අරගෙන ස්විච් එක හරහා ස්විච් එකවත් සාමාන්‍ය බෝට්ස් 40ක් තියෙන. ඒතර ස්විච් ස්ටැක් දෙකක් වගේ හදලා ස්ටැක් එකක් කියලා කියන්නේ ස්විචස් කීපයක් එකතු කරලා එක ස්විච් එකක් විදිහට වැඩ කරන්න හදන්න පුළුවන්. එක LAN එකක් විදිහට. ඒතර එහෙම කම්පියුටර්ස් 60 කනෙක්ට් කරන්න වෙන්නේ ඒකට අපිට ස්විච් එකක් ඕනේ. ප්‍රොක්සි සර්වර් එකක් කියන එක මේකෙදි අනිවාර්ය වෙන්නේ නැහැ. ISP එකේ පැත්තෙන් මොකක් හරි පබ්ලික් IP දෙන විදියක්
ඇති එලියට යද්දි. ඒතර මේ ගානේ කියන මේ ටික විතරක් කරගන්න අපිට ප්‍රොක්සි සර්වර් එකක් අනිවාර්යෙන් ඕනේ නැහැ. ප්‍රොක්සි සර්වර් එකක් ඕනේ මොකටද? කෑෂ් මෙමරි එකක් විදිහට වැඩ කරන්න ඕන නම් net අන්තර්ජාලයේ කියන්නේ මේ data usage එක අවම කරගන්න ඕන නම් නිතරම යන sites එකේ කෑෂ් කරගෙන use කරන්න පුළුවන් අන්තර්ජාල සම්බන්ධතාවය හුවමාරු කරගන්න පුළුවන් ගොඩක් කට්ටිය අතර දැන් මේකේ අපි මේ වැඩේ වෙන්නේ router එක හරහා. router එකෙන් එළියට යද්දි එයාගේ public IP එක දාලා යවනවා කියලා අපේ syllabus එකේ level එකේදී අපි ගන්නවා. නමුත් ඇත්තටම වෙන්නේ internally SLT එකෙනුත් පළාත ඇතුළේ private network එකක් විදිහට තමයි යන්නේ. හරි රටින් එළියට යද්දි තමයි public එකක් දාලා යවන්නේ. හරි. එතකොට මේ proxy server එකක් කියන එක මේ වැඩේ කරගන්න අනිවාර්යෙන් ඕන එකක් නෙවෙයි. එතකොට අපිට ACD තමයි උත්තරේ විදිහට ගන්න වෙන්නේ. උත්තරේ 5. හරි 21. Which of the following are not true about CSS? CSS ගැන සත්‍ය නොවන්නේ මොකක්ද කියලා අහන්නේ. CSS is a programming language කියන එක වැරදි. CSS කියන්නේ programming language නෙවෙයි ඒක styling language එක. ඒ කියන්නේ දැන් HTML කියන්නේ markup language එකක් නේ. program කරන්න අපි use කරන්නේ HTML. ඒකේ තර්කණයක් ඉදිරිපත් කරන්න බෑ. ඒ වගේ CSS වල තර්කණයක් ඉදිරිපත් කරන්න බෑ. ඒක styling language එකක්. හරි? ඒ කියන්නේ markup language එක style කරන්න use කරන එකක් තමයි CSS කියන්නේ. ඒතර web pages cannot be created without CSS. CSS නැතුව web page හදන්න පුළුවන්. HTML විතරක් භාවිත කරලා හදන්න පුළුවන්. හරි? ඕන්න. ඒතර CSS නැතුව web page හදන්න පුළුවන්. හැබැයි ඒවල ලස්සන කරන්න CSS ඕනේ නෝනේ. ඒතර මේ ප්‍රකාශනය වැරදි. හරි? Adding external style sheets is the best way to maintain a website. ඒක හරිනේ. බාහිර රටාපත්‍රයක් ඇතුළත් කරාම අපිට ඒකම රටාපත්‍රය ලින්ක් කරන්න පුළුවන් ගොඩක් HTML files වලට head එක ඇතුළේදී link REL style sheet href එකත් එක්ක link කරන්න පුළුවන්. හරි? ඒතර ඒකෙන් අපිට නඩත්තු කරගෙන යන ලේසි. අලුතින් page එකක් හදුවොත් අර CSS එකම link කරන්න තියෙන. අපි ආයේ CSS code ලියන්න ඕනේ internal විදියට ඒ file එකේ head එක ඇතුලේ හෝ inline විදියට ඒක එක පේලියෙන් style attribute එක දාලා ආපහු ලියන්න ඕනේ වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ D එක CSS is no longer used in modern websites. CSS වර්තමානයේ තියෙන modern websites වල use කරන්නේ නැත්තේ නෑ. use කරන නිසා මේ ප්‍රකාශය වැරදි. අසත්‍යව තමයි අහන්නේ. ඒතර අසත්‍ය වෙනවා AB සහ D කියලා තියෙන්නේ තුන්වෙනි එකේ. හරි 22ට යන්. Consider the given statements about packet switching. packet switching ගැන මේ දීලා තියෙන ඒවා සලකා බලන්න කියලා කියන්නේ. හරි දැන් ඔයගොල්ලන්ට මතක නම් frames ගැන අපි ඉගෙන ගන්න තියෙනවා networking පාඩම ඉගෙන ගත්ත මුල් කාලේ. ඒතර දැන් data segment එකක් තියෙනවා. segment එක ඇතුලේ port numbers තියෙනවා. ඒ කියන්නේ අදාළ application එකේ සහ මේකේ යන server එකේ අදාළ web server එක නම් HTTP එකක් නම් 80 නැත්නම් HTTPS එකක් නම් 343 නේ මට මතක නැහැ 433 හරි. ඒතකොට මේ ඒ වගේ port number එක තියෙන්න ඕනේ මොන application එකද යන්නේ අපේ computer එකේ app එකට sign කරලා තියෙන port number එකත් එක්ක segment එකේ තියෙනවා මේ set එක. හරි. ඒතර මේක අපි දානවා packet එකට. packet එකට දැම්මම එතනදී routing ගැන බලන්නේ. ඒතර ඒකෙදි IP addresses add වෙනවා destination IP එකයි source IP address එකයි. හරි. ප්‍රභව IP ලිපිනය සහ ගමනාන්ත IP ලිපිනය add වෙනවා. ඊට පස්සේ ඒ packet එක ඒතර දැන් මේ set එකටම අපි කියන්නේ packet එක කියලා. ඒ packet එකත් අපි මේ frame එකක දාලා තමයි යවන්නේ. ඒතර frame එකකට දැම්මම මොකක්ද add වෙන්නේ? MAC address add වෙනවා ප්‍රභව සහ ගමනාන්ත. හරි. ඒතර ඔය frame එක තමයි අපි යවන්නේ. frame එක ඇතුලේ තමයි packet එක තියෙන්නේ. packet එක ඇතුලේ segment එකක් තියෙනවා. හරි. ඒතර දැන් ඒක කියන්නේ මේකේ හරියවනේ අහලා තියෙන්නේ. MAC addresses are included in the packet. හරිද වැරදිද? packet එකේ MAC address නැහැ. හරි. ඒ packet එකේ තියෙන IP address. ඒ නිසා මේක වැරදි. Same packet is transferred in multiple frames. එකම packet එක packet switching වලදී frame එකකින් frame එක මාරු වෙවි තමයි යන්නේ. ඒ කියන්නේ දැන් එකම packet එක router එකට එනකොට ඒ router එකේ frame එක ගලවනවා. ගලවලා ඒ packet එකේ IP address එක බලලා ආයෙත් frame එකක් හදලා තමයි ඊළඟ router එකට යවන්නේ. එතකොට එයාගේ source MAC address එක වෙන්නේ ඒ router එකේ MAC එක, destination MAC එක වෙන්නේ ඊළඟට යන router එකේ තියෙන MAC address එක. හරි ඒ router එකට ආවම එයා ආපහු සැරයක් frame එක ගලවලා IP එක බලලා යන පැත්ත decide කරලා ආයෙත් frame එකක් හදනවා. ඒතකොට source MAC එක වෙන්නේ එයාගේ MAC එක, ඊළඟට යන router MAC එක තමයි destination MAC එක වෙන්නේ. හරි ඔන්න ඔය විදිහට තමයි වැඩ කරන්නේ. ඒතකොට එකම packet එක frame එකෙන් frame එක මාරු වෙවි යනවා. ඒතර මේ ප්‍රකාශනයේ හරිනේ same packet is transferred in multiple frames කියන එක හරි. ඊළඟ C එක. Use only one path to send data packets. data packet එකක් දැන් මෙතන අපි පොදුවේ frame කියන වචනේ සහ packet එක interchangeably use කරනවා. හරි. ඒ කියන්නේ අපිට ඕන වෙලාවට use කරන්න පුළුවන්. මේ ඒතර දැන් data packet එකක් අපි හැමතිස්සෙම එකම මාර්ගයෙන් යනවා කියලා නෑ. දැන් අපේ ගෙදරට මේ එන data packets
ඒක එකම පාරෙන් තමයි හැමතිස්සෙම එන්නේ කියලා නෑ. අතරමැද රවුටර් එක කැඩුනොත් එයා වෙන මාර්ගයක් යූස් කරන්න පුළුවන්. හරි. ඒවට රවුටින් ඇල්ගොරිතම්ස් කියලා තියෙනවා. ඒක රවුටර් එක හරි කැඩුනොත් ඒ රිප් ප්‍රොටෝකෝල් කියලා තියෙනවා. කියන්නේ අනිකුත් රවුටර්ස් වලට දැනුම් දීලා ඒ රවුටින් ඇල්ගොරිතම්ස් හරහා ඒගොල්ලෝ පාත් එක ඩිසයිඩ් කරනවා. ඒතර අන්තර්ජාලය කියන්නේ අර මෙෂ් එකක් නේ. එක තැනක් කරනොත් තව පැත්තකින් යන්න පුළුවන්. හරි. එතකොට මේ use only one path to send data packets කියන එකත් වැරදි. ඒතර මේකේ හරි උත්තරේ වෙන්නේ be only කියන එක. හරි. අපි 23 වෙනි එකට ගියොත් එහෙම patients who cannot go to meet doctors physically can use video conferencing to meet the doctor easily. Above statement describes පළවෙනි එක ටෙලිකමියුටිං. ටෙලිකමියුටිං කියලා කියන්නේ දුරස්ථව ඉඳගෙන වැඩ කරන එක. දැන් මෙතනදී ડોක්ටර් ඇත්තටම දුරස්ථව වැඩ කරනවා තමයි. නමුත් මෙතනදී අපි කතා කරන්නේ patient video conferencing හරහා ડોක්ටර්ගෙන් උපදෙස් ගන්න එකනේ. ඒතර ඒකට අපි කියන්නේ ටෙලිමෙඩිසින් කියලා. හරි දුරස්ථව ඉඳගෙන බෙහෙත් ගන්න එක. ඒ කියන්නේ ડોක්ටර් ඉන්නේ දුර බෙහෙත් කරනවා. දැන් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් මේ ඉගෙන ගන්නවා කියන්නේ සර් ඉන්නේ දුර. හැබැයි ඔයගොල්ලෝ මේක බලලා ඉගෙන ගන්න. ඒ වගේ අර ડોක්ටර් දුර ඉඳලා වීඩියෝ කන්ෆරන්සින් හරි මොකක් හරි විදියකට මේ සර්ජරි කරේ උදව් කරන එක හරි බෙහෙත් ගන්න එක හරි ඒකට අපි කියනවා ටෙලිමෙඩිසින් කියලා. හරි. ඔෆිස් ඔටෝමේෂන් කියන එක පද්ධති පාඩමේදී ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා වෙනම ප්‍රසන්ටේෂන් කියලා එකක් නෑ. මේ නිකන් වැරදි උත්තර පහක් දාන්න ඕන නිසා දාපුවානේ. හරි. ඒතර ටෙලිමෙඩිසින් කියලා තමයි ඒකට කියන්නේ. ටෙලිකමියුටින් නෙවෙයි. හරි. ඊළඟ 24 වෙනි ප්‍රශ්නේ which of the following will be the output of the given flow chart. මේ flow chart එකේ output එක වෙන්නේ මොකක්ද කියලා අහලා තියෙන්නේ. මෙන්න මේ අගයන් ටිකලු දෙන්නේ. මේ අගයන් ටික පිළිවෙලින් දුන්නොත් මොකක්ද output එක වෙන්නේ කියලා තමයි අහලා තියෙන්නේ. මේ දීලා තියෙන flow chart එකේ. හරිද? එතකොට මේක වෙන්නේ මොකක්ද කියලා මුලින් බලමු. අගයක් ගන්නවා total එක 0යි. මෙන්න මේ ටික තමයි repeat වෙන්නේ මේ කොන්දේසිය වෙනකන්. x ලගේ ඍණ එක වෙනකන් යනවා. ඍණ එකක් enter කරපු ගමන් yes නම් මෙයා එළියට ගිහලා total එක print කරලා එළියට යනවා. ඒතර එයා මොකද්ද කරන්නේ total එක 0යි initially x ගේ ඍණ එක නෙවෙයි නම් input එකක් ආයෙ මෙතනින් ගන්නවා. ඒතර inputs ටික කොහොමද ගන්නවා? ඒ ගන්නාගේ total එකට එකතු කරලා තියෙනවා. ඒතර සමස්තය මේ දෙන අගයන් ටිකනේ එකතු වෙන්නේ නේ. 9යි 4යි 5යි කියන අගයන් ටික. හරි. ඒතකොට දැන් එතන 14යි 18ක් නේ total එකනේ. එකතු කරාම 18යි අගය. පළවෙනි එක තමයි උත්තරේ වෙන්නේ. හරි. ඒක මේ සරලම flow chart එකක් දාලා තියෙන්නේ. තාම අපි Python පටන් ගත්ත අරන් මේ type flow charts කරන්න පටන් ගත්ත විතරයි නේ. ඒ නිසා මේ පොඩි එකක් දාලා තියෙන්නේ. හරි. ඒතර ඒක ලේසි එකක්. ඊළඟ එකේ Python code එක අහලා තියෙනවා. correct Python code for the flow chart. එතකොට මේ ඍණ එක නොවන තාක් කියන එකනේ check වෙන්නේ. ඒතකොට දැන් අගයක් අරගන්නවා loop එකේදී තාය අගය ගන්නවා. ඒතර මෙයා repeat වෙනවා. total එක 0යි. x ගේ ඍණ එක නොවන තාක් එයා x එකතු කරනවා. ඒතර මේක හරිනේ. පළවෙනි එක අවුලක් නැහැ. එහෙනම් අනිත් ටික වැරදි වෙන්න ඕනේ. බලමු ඇයි අනිත්‍ය වැරදි කියලා. හතරවෙනි එක ඇයි වැරදි? ඉන්පුට් එක අරන් තියෙනවා. හැබැයි ඉන්පුට් එක string එකක් විදිහට අරන් තියෙනවා. string එකක් විදිහට ඉන්පුට් එක ගත්තොත් එහෙම අපිට data එකතු කරන්න අඩු කරන්න use කරන්න බෑ. මේ එකතු කරන තැනදී int කරලත් නැහැ. ඒ නිසා මේකත් වැරදි. මෙතනත් string එකක් තියෙන නිසා මේ දෙවෙනි එකත් වැරදි. හරි. ඇයි එතකොට තුන්වෙනි එකයි පස්වෙනි එකයි වැරදි? පස්වෙනි එකේ ඔයගොල්ලෝ බැලුවොත් මෙතන 32 මිසින්නේ. ඒ නිසා ඒක වැරදි. සහ තුන්වෙනි එකේ මේකේ logic එක ඔක්කොම හරි. හැබැයි එයා x ලගේ බිඳුවට වඩා වැඩි නම් විතරයි මේ වැඩේ කරන්නේ. අර ඍණ එකද කියන එකනේ ඇත්තටම flow chart එකේ බලලා තියෙන ඍණ ඕන මගයක් enter කරත් ඒක එකතු කරනවා. හරිද? ධනද කියන එක නෙවෙයි check කරලා තියෙන්නේ. මෙතනදී මේ බිඳුවට වැඩි කියන එකෙන් check වෙන්නේ ධන කියන එක. ඒතර ඒ නිසා තමයි මේ උත්තරේ වැරදි වෙන්නේ. ඒතකොට 25ට උත්තරේ වෙන්නේ එක. හරි. ඊළඟ 26 වෙනි ප්‍රශ්නේ ඔයගොල්ලෝ දන්නවා රේඩියෝ බටන්ස් වලදී දෙකකින් එකක් විතරක් තෝරුවාම වෙන්න නම් name එක සමාන වෙන්න ඕන නිසා මේවා රේඩියෝ බටන්ස් කියන එක ඔයගොල්ලෝ දන්න දෙයක්. හරි. ඒතර මෙතන තියෙන input type checkbox වෙන්න බෑ. input type ball කියලා ගන්න නැහැ. input type checkbox වෙන්න බෑ. මේ දෙකේ විතරයි රේඩියෝ බටන්ස් කියලා හරි තියෙන්නේ. input type radio කියලා හරි තියෙන්නේ ඒක විතරයිනේ. ඊට පස්සේ මේ name එක සමාන වෙන්න ඕනේ. දැන් මේකේ බැලුවොත් name එක මෙතන male මෙතන female. එහෙම වුණොත් දෙකම select කරන්න පුළුවන්. එහෙම වෙන්න බෑ. ඒ නිසා පළවෙනි එකත් වැරදි. ඒ නිසා උත්තරයකට විදියට අපිට ඉතුරු වෙන්නේ හතරවෙනි එක විතරයි. හරි. පොඩි දේවල් දැන් මේවත් වැරදි කට්ටිය ඉන්නවා. අතර ඒවා බලන්න ඕනේ. හරිද? ඊට පස්සේ collect.jpg කියන එක background image එකක් විදිහට සම්පූර්ණ පිටුවට දානවා නම් body එකේ content එක ගැන පිටුව විදිහට පේන්නේ. ඒකට අපි body එක සහ එතනින් ඇතුලේ තියෙනවා තමයි සාමාන්‍යයෙන් CSS වලින් select කරන්නේ. මොකද head එක ඇතුලේ HTML tags කියන්නේ අපිට පේන දේවල් නෙවෙයිනේ. හරිද?
ඒ නිසා බොඩි එකට බෑග්‍රවුන්ඩ් ඉමේජ් ප්‍රොපර්ටි එකත් එක්ක URL කියන එක අනිවාර්යෙන් දාන්න ඕනේ. ගොඩක් කටට ඒක අමතක වෙන එකක්. බෑග්‍රවුන්ඩ් ඉමේජ් එකක් දාද්දි URL කියන එක අනිවාර්යෙන් ඕනේ. ඉමේජ් එක නම දාන්න ඕනේ. මේක හරි. සමහර කට්ටිය මේකටත් දාලා තිබ්බ මේකත් වැඩ කරනවා. මොකද HTML ටැග් එක ඇතුළේනේ ඔක්කොම ටික තියෙන්නේ. ඒ වුණාට සාමාන්‍යයෙන් අපි HTML ටැග් එකට හෝ head ටැග් එකට හෝ ටයිටල් එකට කියන්නේ අර බොඩි එකට උඩින් තියෙන ඒවට අපි සාමාන්‍යයෙන් CSS ලියන්නේ නැහැ. මොකද ඒවා මෙටා ඩේටා. ඒ කියන්නේ page එක පිළිබඳ දත්තනේ. හරි බොඩි එක හෝ ඒක ඇතුළේ තියෙන ඒවා තමයි අපි CSS ලියන්නේ. ඒ නිසා මේක පළවෙනි එකට විතරයි ලකුණු දුන්නේ. හරි අනිත් ඒවා ලකුණු දුන්නේ නැහැ. හරි ඒතර උත්තරේ 1. 28 වෙනි එක in electronic mail systems the protocol used by mail clients to receive messages from the mail server. email server එකකින් messages ගෙන්න ගන්න අපිට use කරන්න පුළුවන් protocol එක තමයි දැන් message යවන්න අපිට use කරන්න පුළුවන් SMTP simple mail transfer protocol ගෙන්න ගන්න අපිට දෙකක් භාවිතා කරන්න පුළුවන්. එකක් IMAP instant message access protocol අනිත් එක POP. හරි දැන් ඔයගොල්ලෝ email client එකක් configure කරලා තියෙනවා නම් phone එකේ email app එකක් දාලා ඔයගොල්ලෝගේ email එක link කරලා තියෙනවා නම් ඒකෙදි ඔයගොල්ලෝ තෝරන්න තියෙනවා කොහොමද අපි ගෙන්න ගන්න ඕනේ emails IMAP ද POP ද කියලා කොහොමද යවන්නේ SMTP වලින්. එතකොට මේකේ IMAP එක නෑ POP එක තමයි තියෙන්නේ. ඒ නිසා උත්තරය වෙන්නේ 4 POP කියන එක. 29 වෙනි ප්‍රශ්නේ which of the following about image maps and embed tags are true? ඒතර image map එකක් කියලා කියන්නේ HTML page එකට image එකක් දැම්මම අපි ඒ image එකේ අදාළ තැනක් විතරක් ක්ලික් කරාම ඒක තව link එකකට යනවා නම් ඒක hyperlink එකක්ම තමයි. හැබැයි image එකේ තැන් තැන් වල තමයි අපි දාන්නේ. ඔයගොල්ලෝ මතක නම් අපි ටියුට් එකේ තියෙනවනේ කරන්නත් ඇති මේක පරණ සිලබස් එකේ තියෙන්නේ. නමුත් අහන්න පුළුවන් කියලා දාපු එක මොකද past papers වල ප්‍රශ්න තියෙන නිසා. ඒතර image map එකේදී වෙන්නේ අපි අර shapes දානවා rectangle circle හරි polygon හරි කියලා ඒ coordinates අනුව ඒ image එකක තියෙන එක section එකක් click කරාම වෙන link එකට යන එක. embed tags අපි use කරන්නේ video එකක් audio එකක් web page එකට embed කරන්න. හැබැයි දැන් නම් අපි ඒකට video හෝ audio tags තමයි භාවිතා කරන්නේ. හරි. ඒතර ඒක image maps are used to add a hyperlink to a particular place of a given image. image එකක තැනකට link එකක් දාගන්න තමයි image maps use කරන්නේ. ඒක හරි. embed tags is used to add multimedia video audio to a web page. ඒකත් හරි. embed tag එකෙන් එහෙම කරන්න පුළුවන්. හැබැයි දැන් අපි use කරන්නේ HTML5 වලදී audio සහ video tags. image maps and embed tags doesn't require any CSS. image tags වලට හෝ embed tags වලට CSS ඕනේ නැහැ කියලා තමයි මේ කියලා තියෙන්නේ. මේක හරිද වැරදිද? ඔව් මේවට CSS අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක හරිනේ. හරි. CSS ඕන වෙන්නේ නැහැ. මොකද ඒවා HTML elements. හරි. ඒතර ඒකට අපිට වෙනම CSS ලියන්න ඕන පුළුවන්. හැබැයි ලියන්න ඕනේ නැහැ. ඒකේ මාර width එක හරි board එකක් හරි දාන්න පුළුවන් image මේ එකට. එහෙම නැත්නම් embed එකට අපිට ඕන නම් width height define කරලා board එකක් දාලා ඒව set කරන්න පුළුවන්. හරි. ඒතර මේකේ උත්තරේ වෙන්නේ තුනම. ඒ නිසා පළවෙනි එක. හරි. 30 වෙනි ප්‍රශ්නය. මේකෙත් උත්තරේ තිබුණේ නැහැ මට මතක විදියට. හරි. හරි උත්තරේ වෙන්නේ මොකක්ද කියලා බලමු. හරි දැන් මේ Python statement එකක් තියෙන්නේ. ඒතර Python වල මේක ඇවිල්ලා O එක bitwise operators නේ. bitwise operators වල O එක මේ තියෙන්නේ bitwise XO එක. ඒතර XO එකයි O එකයි නේ දීලා තියෙන. ඒතර අපි ඒකේ අගය කොහොමද එන්නේ කියලා බලමු. ඒතර මේ දෙකෙන් ඉහළ ප්‍රමුඛතාවක් තියෙන XO එකට. හරි දැන් ওই bitwise operators එනකොට Python වල ඉහළ ප්‍රමුඛතාවක් තියෙන්නේ XO එකට. ඒ කියන්නේ AND එකට ඉහළව තියෙනවා. ඊට පස්සේ XO එක ඊටත් පස්සේ තමයි O එක එන්නේ. හරිද? එහෙනම් අපි O එක මුලින්ම කරලා ඉන්න ඕනේ. ඒතර O එක මුලින්ම කරනකොට 10 O 15. 10 ලියන්නේ කොහමද? 8යි 2යි 10යිනේ. 15 ලියන්නේ මේ ඔක්කොම ටික. මේක XO කරාම මෙතන 1යි මෙතන 0යි මෙතන 1යි මෙතන 0යි අපිට ආපහු නෑ දැන් හැදෙන්නේ 4යි 2යි 1යි 5යි කියන අගයනේ. හරි. ඒතර අපිට දැන් 8 O 5 කියලා එකක් එනවා. 8 ලියන්නේ මෙහෙම. 5 ලියන්නේ මෙහෙම. එතන මෙතන බිඳුවක් දාගමු. මේක O ගේට් එකෙන් යනවා වගේ 1.1 1 1. හරි දැන් කීයද 8යි 4යි 12යි 1යි 13යි. 13 කියන්නේ 4 වෙනි උත්තරේ. ඔයගොල්ලෝ ඒකේ උත්තරේ තිබුණේ නැහැ 14යි 15යි තිබුණා මේ 13 දාලා තිබුණේ නැහැ කලින්. ඒ නිසා මේ ඒකට ඕල් දුන්නා ඔක්කොටම අවුලක් නැතුව ඇති. ඒක හරි. ඊළඟට 31 වෙනි එක 31 වෙනි ප්‍රශ්නේ consider the following statements about HTML forms. HTML forms ගැන සලකන්නලු. Forms are used to collect data from users. Forms use කරන්නේ users ලාගෙන් දත් එකතු කරගන්න තමයි.
forms without a server side scripting language is useless. මේකත් හරි අපේ සිලබස් එක ඇතුලේ. මොකද අපි ඉගෙන ගන්නේ ෆෝම් එකේදී හැමතිස්සෙම සබ්මිට් බටන් එක ක්ලික් කරාම ඇක්ෂන් එකේ තියෙන PHP ෆයිල් එකට යන්නේ. ඒතර PHP කියලා කියන්නේ server side scripting language එකක්. හරි. ඒකදී අපිට JSP වෙන්න පුළුවන් නැත්නම් Python වෙන්න පුළුවන්. මොකක් හරි back end server side එකක් use කරන්න වෙනවා අපිට ඒවා process කරන්න නම්. හැබැයි දැන් වෙද්දි දැන් JavaScript වල දැන් ඔයගොල්ලෝ අහලා ඇති Next.js නැත්නම් Node.js වලින් අපිට JavaScript වලින් back end එක handle කරන්නත් පුළුවන්. එහෙම නැතුව නිකම්ම ෆෝම් එකක් හදලා ඒ ෆෝම් එකේ ඔය JavaScript වලින් පොඩි පොඩි ගණන කිරීම කැල්කියුලේටර් එකක් වගේ එකක් හදන්න පුළුවන්. හරි. හැබැයි අපිට JavaScript syllabus එකේ නැති නිසා අපි ඉගෙන ගන්න සීමාව ඇතුලේ ෆෝම් එකක action එකේ දාන එක back end file එකක් තියෙන්න ඕනේ දත්ත ටික process කරන්න. ඒ නිසා server side scripting language එක use කරන්නේ නැතුව අපි ෆෝම් එකක් හදුවා කියලා තේරුමක් නැහැ කියන එකේ තමයි දැනට මම හරි කියන එකට දාලා තියෙන්නේ. හැබැයි මේක ඇත්ත ලෝකෙදී JavaScript වගේ එකකින් අපිට නිකන් කැල් එකක් වගේ එකක් හදාගන්න පුළුවන් ෆෝම් එකකින්. අපිට මොකක් හරි දෙයක් කරගන්න පුළුවන්. හැබැයි data submit කරන්න නැතුව. හරි. ඒනොට මම දැන් අපේ සිලබස් එකේ මට්ටමේදී ඔයගොල්ලෝ මේක PHP වලට කනෙක්ට් කරන්න ඕන කියන එක ඔළුවේ තියනවාද කියලා බලන්න තමයි මේක දීලා තියෙන්නේ. එතකොට B එක හරි කියලා ගත්තේ. C එක HTML forms submit the data to the action file specified in action attribute. ඒතර HTML form එක action attribute එකේ specify කරලා තියෙන ෆයිල් එකට තමයි data submit කරන්න කියන එකත් හරිනේ. හරි server side file එක තමයි යන්නේ. ඒතර මේකේ තුනම හරි. Forms are used to collect data from users කියන එක හරි. Forms without a server-side scripting language is useless කියන එකත් හරි. HTML forms submit the data to the action file specified in action attribute කියන එකත් හරි. ඒ නිසා පළවෙනි එකට තමයි උත්තරේ විදියට දැම්මේ ඒකේ. හරි. ඊළඟ 32 what is known as attenuation with reference to signals. Signals වල attenuation කියලා කියන්නේ මොකක්ද? Attenuation කියලා කියන්නේ ශක්තිය හීන වෙන එක. බල හීන වීම කියලා ලියලා ඇති networking tut එකේ properties වල ඔයගොල්ලෝ බලන්න මේ set එක මාධ්‍යවල ලක්ෂණ කියලා තියෙන. ඒතර ඒක ඇටෙනුവേෂන් කියන්නේ මොකක්ද කියලා පැහැදිලිව තියෙනවා. යම් මාධ්‍යයක් තුලින් සංඥාවක් ගමන් කරද්දී ඒක ශක්තිය හීන වෙන එක. ඒකට හේතු වෙන්න පුළුවන් ප්‍රතිරෝධය එහෙම නැත්නම් චුම්බක ක්ෂේත්‍ර මගින් නැති වෙන බලපෑම හරි වෙන්න පුළුවන්. ඒව නිසා ශක්තිය හානි වෙලා ඒ තරංගයේ දුර්වල වීමක් සිද්ධ වෙනවා. ඒකට අපි කියනවා attenuation කියලා. ඒතර reduction of strength in a signal due to resistance and inductance in the medium. ඒක හරි. පළවෙනි එක මොකද්ද? change of frequency එක වෙනස් වෙනවා කියන එකට අපි කියන්නේ noise එකනේ. හරි. ඒ කියන්නේ sorry මේ noise නෙවෙයි. sorry. frequency එක වෙනස් වෙන එකට අපි කියන්නේ විකෘතිය. හරි. සිංහලෙන් කියන්නේ විකෘති වීම කියලා. distort වෙනවා කියලා තමයි ඉංග්‍රීසි වලින් කියන්නේ. හරි. distorted signal එකක් කියලා කියන්නේ විකෘති වෙච්ච සංඥාවක්. විකෘති වෙනවා කියන්නේ ඔය frequency එක amplitude එක wavelength එක වගේ ප්‍රධාන සංඥාවක් ප්‍රධාන කොටස් වලින් ප්‍රධාන ලක්ෂණ කීපයක් වෙනස් වෙන එක හෝ එකක් වෙනස් වෙන එක. හරි. ඒතර මේ දෙකම ඒක තමයි වෙන්නේ amplitude එක හෝ frequency එක කියන්නේ සංඛ්‍යාතය හෝ විස්තරයනේ. attenuation refers to signal without any meaning. කිසිම තේරුමක් සහිත රහිත signal එකට අපි noise එක කියලා කියන්නේ. නැත්නම් සිංහලෙන් කියන්නේ ഘോഷාව කියලා. හරි. ඊට පස්සේ තියෙනවා change of signal properties due to resistance and inductance in the medium. properties මාරු වෙන එකට කියන්නේ අතරම විකෘතිය තමයි. හරි. විකෘතිය එහෙම නැත්නම් distort වෙනවා කියලා කියන්නේ. හැබැයි attenuation කියන්නේ සංඥාවක ශක්තිය අඩු වෙන එකට. හරි. හරි. ඊළඟට බලමු 33 වෙනි ප්‍රශ්නේ. ඒකේ අහලා තියෙන්නේ what is the network address of the network that address 172.168.38.148/20 belongs to. ඉතින් මේකත් වැරදි කට්ටිය හිටියා. මේක ලේසි ප්‍රශ්නයක් හරි. අමාරු කේස් එකක් නෙවෙයි තියෙන්නේ. මේකේ අහන්නේ දැන් මොකක් හරි උපජාලනය කරන ලද ජාලයක එක සබ් නෙට්වර්ක් එකක. හරි. දැන් එක සබ් නෙට්වර්ක් එකක් කියන එකෙන් අදහස් කරේ මොකක් හරි උපජාලනය වෙච්ච සබ් නෙට්වර්ක් එකක පරිගණක තියෙනවා. මෙහෙම ඒකේ එක පරිගණකයක තියෙනවා 172 168යි 38යි 148 කියන IP address එක /20 තමයි මේ සබ්නෙට් එකේ සබ්නෙට් මාස්ක් එක කියලා කියන්නේ. ඒතර මේක ප්‍රධාන ජාලයකට සම්බන්ධ එකක් වෙන්න පුළුවන්. ඒකේ තව සබ් නෙට්වර්ක්ස් ගොඩක් තියෙන්න පුළුවන්. හරි. අපි දන්නේ මේ කේස් එක මේ එකක් තියෙනවා. ඒතර අපෙන් අහන්නේ ඒ උපජාලයේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක. ජාල ලිපිනය මොකක්ද කියලා තමයි අහන්නේ. ඒතර මෙහා අයිති මේ ජාලයේ ජාල ලිපිනය මොකක්ද කියලා තමයි අහලා තියෙන්නේ. හරි. ඒතර මේ වගේ ප්‍රශ්නයක් දුන්නම අපිට ලේසිම වැඩේ තමයි
දැන් මේ 172යි 168යි 38යි 148 කියන එක අයිති මොකේද කියලා හොයාගන්න නම් එයා අදාළ වෙන උපජාලය හොයාගන්න ඕනේ. ඒකට අපිට උදව් වෙන්නේ මේ දීලා තියෙන සබ්නෙට් මාස්ක් එක. හරි. ඇලීරයි 20 කියලානේ කියන්නේ. හරි. ඒතර අපිට ඒක භාවිතා කරන්න පුළුවන් මෙතනදී. ඇලීරයි 20 කියලා කියන්නේ පළවෙනි ඔක්ටෙට් එකේ ඔක්කොම එකයි ඊට පස්සේ දෙවෙනි ඔක්ටෙට් එකෙත් ඔක්කොම එකයි සබ්නෙට් එකේ. ඒතර 16යි තව 4ක් ආවම 20යි. ඒතර මේකේ 0.4යි මේකෙත් 0.8ක් එනවා. ඔහොමනේ තියෙන්නේ. හරි. එතකොට දැන් අර අපි ඉගෙන ගත්ත විදිහට ඔයගොල්ලෝ මතක නම් ලේසි ක්‍රමයේ කියලා අපි කියව එකට මම හදන්නම්කෝ. ඒතකොට ඒකෙදි මේ භාගයට තියෙන ඔක්ටෙට් එකේ, ඒ කියන්නේ 1.0 මික්ස් එකේ තියෙන ඔක්ටෙට් එකේ දැන් මේ අපි උපකල්පනය කරන්නේ මේක VLSM විදිහට ගියපු එකක් නෙවෙයි, සමානව බෙදලා ගියපු එකක් කියලා. හරි. ඒතර එහෙම උපකල්පනය කරාම මේ VLSM විදිහට ගියත් සබ්නෙට් එක දීලා තියෙනවා නම් මේකම තමයි. හරි මේ ක්‍රමයටම කරන්න පුළුවන්. ඒතර මේකේ භාගයට තියෙන ඔක්ටෙට් එකේ තියෙන බිංදු ගාන 4යි. 2 4 බලය කියන්නේ 16යි. හරි. ඒ කියන්නේ 16 තමයි මේ තර්ඩ් ඔක්ටෙට් එක වෙනස් වෙවි යන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් උපකල්පනය කරනවා. අපි සාමාන්‍යයෙන් පටන් ගන්න අර අපි සබ්නෙටින් කරන්න ගන්න කොටසට බිංදු 4න් ඊට පස්සේ 0.0.1 දාලා ඔක්කොම බිංදු වෙන එක. ඊට පස්සේ 0.1යි 0 කියන්නේ 2 දාලා ඔක්කොම බිංදු වෙන එක. එහෙමනේ සබ් නෙට්වර්ක්ස් අපි හදාගෙන යනවා. යන්නේ බයිනරි විදිහට කරද්දී ඔයගොල්ලෝ පන්ති හිටියනම් ඒක දැන් ඔළුවේ තියෙනවා. හරි. එතකොට අපි පටන් ගන්න මේ වැඩේ 172යි 168යි. මොකද මේ හැම උත්තරයකමත් එක තියෙන ඒක වෙනස් වෙන්න බෑනේ සබ්නෙට් එකේ මේ. බිංදුවේ බිංදුවෙන් තමයි පටන් ගන්න. එතකොට මේ තර්ඩ් ඔක්ටෙට් එක වෙනස් වෙවි යන්නේ 16න් 16. එතකොට ඊළඟ නෙට්වර්ක් ඇඩ්‍රස් එක කියන්නේ 16. 16 32යි. 32 තමයි ඊට පස්සේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක කියන්නේ නේ. ඊට පස්සේ 32යි 16යි 48. ඒක තමයි ඊළඟ නෙට්වර්ක් ඇඩ්‍රස් එක කියන්නේ. මේ තුන්වෙනි ඔක්ටෙට් එකේ මේ ටික ඔය හැම එකේම එකම අගය තමයි එන්නේ. එතකොට දැන් අපිට අවශ්‍ය එකේ තියෙන්නේ එතන 38. එතකොට 38 කියන එක නා එන්නේ මේ 32යි 48යි අතර තියෙන එකනේ. ඒ කියන්නේ 48යි අතර කියන්නේ එයාගේ බ්‍රෝඩ්කාස්ට් එක වෙන්නේ 47යි 255. 47යි 255ට ගිහිල්ලානේ 48යි බිංදුවට එන්නේ. එතකොට ඒ උපජාලයේ ජාල ලිපිණය වෙන්නේ 32යි බිංදුව. ඒ කියන්නේ මෙන්න මේක තමයි උත්තරේ වෙන්න ඕනේ. හරි 32යි බිංදුව කියන එක තමයි උත්තරේට එන්න ඕනේ. හරි. හරි ඊළඟට අපි යන් 34 වෙනි ප්‍රශ්නෙට which of the following is true about DHCP servers DHCP servers ගැන මොනවද හරි කියලා අහලා තියෙන්නේ. ඒතර DHCP servers වලින් මොනවද කරන්නේ මොකක් හරි උපාංගයක් ජාලයකට සම්බන්ධ වුණාම එයාට automatically IP address එකක් දෙන එකනේ කරන්නේ. හරි. They are used to store frequently used web pages as a cache. cache එකක් නිහිත මතකයක් නැත්නම් මාර්ග මතකයක් විදිහට වැඩ කරන්නේ නියෝජිත සේවාදායකය proxy server එක. හරි. එහෙම නැතුව DHCP server එක ඒ වැඩේට ගන්නෙ නැත. They are used to set dynamic IP configuration details to host when new hosts are connected. ඒක හරි. අලුත් සංග්‍රහයක් සම්බන්ධ වුණාම මේකට automatically IP address එකක් allocate කරන්න පුළුවන් DHCP servers වලට. හරි. DHCP is used to send emails on IMAP protocol. email යවන්න DHCP servers භාවිත කරන්නේ නැහැ. හරිද? එතකොට මේකේ උත්තරේ වෙන්නේ B පමණයි කියන එක. 34ට B පමණයි. ඊළඟ 35 network and the broadcast address of a subnet are එතකොට දැන් ජාලයක network address එකයි broadcast address එකයි දීලා තියෙනවා කලින් ගානේ අනිත් පැත්ත වගේනේ. which of the following is subnet mask of the subnet. හරි subnet mask එක කියලා තමයි අහලා තියෙන්නේ මේ උපජාලය. ඒතකොට 172යි 168යි 64යි බිංදුවෙන් පටන් ගන්න. එයාගේ broadcast එක වෙන්නේ නැත්නම් අන්තිම ලිපිනේ වෙන්නේ 172යි 168යි 95යි 255 නම් ඊළඟ network එක පටන් ගන්න කීයද? 96යි බිංදු වෙන්නේ. හරි. ඒතකොට දැන් ඒකෙත් ඕගොල්ලන්ට පේන්න ඕනේ මේක වෙනස් වීම පටන් ගන්න තියෙන මේ third octet එකේ. ඉතින් අද දවසේ තිබ්බ ගණන් සෙට් එකම networking වල class B ගණන් නේ. එතකොට මේ 64ට කීයක් එකතු වුණාම 96 වෙලා තියෙන කියලා හොයාගත්තා නම් අපිට මේ භාගයට තියෙන octet එකේ තියෙන බිංදු ගන්න හිතා ගන්න පුළුවන් subnet එකේ. හරි ඒ නිසා අපි 96න් 64ක් අඩු කරමු. එතකොට අපිට එනවා මෙතෙන්ට 2යි මෙතෙන්ට 3යි. එතකොට 32ක් එකතු වෙලා තමයි 96 වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 32 කියලා කියන්නේ දෙකේ පස්වෙනි බලය. ඒතර මේකේ භාගයට තියෙන ඔක්ටෙට් එකේ බිංදු 5ක් තියෙන්න ඕනේ. බිංදු 5යි කියන්නේ එකේවත් 3යි තියෙන්නේ. ඒතර මෙතනින් එහා පැත්තට තියෙන ඔක්ටෙට් එකේ ආපහු බිංදු 8ක් එනවා නේ.
මෙතනින් එහා පැත්තට තියෙන සෙට් එක ඉතින් එක ඒවානේ ඔක්කොම 255 255 10 පාදෙන් ලිව්වොත් නේ. හරි. ඒතර ඔහොම තමයි සබ්නෙට් මාස්ක් එක එන්නේ. ඒතර දැන් මේක අපි හරියට හැරවුවොත් 255 255 මේ තියෙන කීයද 192යි 192යි 32යි 228යි. නෙමෙයි සෝරි 128යි. දැන් හරිනේ. 224යි. බිංදුව 128යි 64 192යි 32යි 224යි. හරිනේ. ඒතර අපිට උත්තරේ වෙන්නේ 3 වෙනි එක. දෙසිය විසි හතර කියන එක තමයි උත්තරේ විදිහට එන්න ඕනේ. හරි. හරි. දැන් ඒක ගත්ත විදිහ පැහැදිලි වෙනවනේ. මේක network address. මේක broadcast address නම් ඊළඟ network එක පටන් ගන්න මෙතනින්. ඒතර මේ භාගයට තියෙන octet එකට 32ක් එකතු වෙලා තමයි ඒක හැදිලා තියෙන්නේ. 32 කියන්නේ 2 5. ඒ නිසා subnet එකේ භාගයට තියෙන octet එකේ බිංදු 5ක් තියෙන්න ඕනේ. කලින් තියරි එකම හරි. ඒතර 255 255 224යි බිංදුව කියන එක තමයි subnet එක වෙන්නේ. ඊළඟ 36 වෙනි ප්‍රශ්නේ. Which of the following is true about UDP? UDP ගැන මොනවද හරි කියලා අහන්නේ. හරි දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් networking වලදී UDP සහ TCP අතර වෙනස්කම් අහනවනේ. දැන් TCP සහ UDP දෙකම transport layer එකේ නැත්නම් ප්‍රවාහන ස්තරයේ තියෙන නියමාවලි. හරි. TCP data යවන්න කලින් සම්බන්ධනාභිමුඛයි කියන්නේ connection එකක් හදාගෙන ඒ connection එක හරහා තමයි data යවන්නේ TCP හරහා. guaranteed delivery එකක් තියෙනවා. අනිවාර්යෙන් යනවා. ordered delivery එකක් තියෙනවා. හරි පිළිවෙලට යවන්න පුළුවන්. ඒතර reliable වෙන්න ඕනේ නැත්නම් විශ්වාසනීය වෙන්න ඕනේ data යවනවා නම් අනිවාර්යෙන් ගියා කියලා ගැරන්ටි කරගන්න ඕන නම් අපි TCP හරහා යවන්න ඕනේ. UDP use කරන streaming services වලට කියන්නේ data ගියාද නැද්ද කියලා අපි check කරගෙන ඉන්නේ නැති අවස්ථාවලදී කියන ඔය අන්තර්ජාලීය පාලන සංඥා DNS DHCP ඔය වගේ ඒවටත් අපි UDP තමයි use කරන්නේ. SNMP ඒ කියන්නේ අන්තර්ජාලීය පාලන සංඥා internet control messaging protocol කියන ICMP ඒ වගේ ඒවට. හරි. හැබැයි අර හරියටම data යන්න ඕනේ HTTP නැත්නම් HTTPS එහෙම නැත්නම් email යවන්නේ SMTP දැන් ඒවා හරියටම යන්න එපා. ඒතර ඒවා TCP වෙන්න ඕනේ. හරි. ඒතර දැන් මේකේ අහන්නේ UDP ගැන හරි මොකක්ද කියලා. UDP is used to send data reliably on a network. reliably දත් යවන්න බෑ. UDP is connection oriented නෑ. UDP is used for DHCP and DNS. මේක හරි. දැන් මේ අවුරුදු ඒලට පේපර් එකේ තාලා තිබ්බා UDP use කරන protocol දෙකක් කියන්නේ. ඒතර මේ දෙක හරිය ලියලා තිබ්බනම් හරි. මීට අමතරව ඔයගොල්ලෝ SNMP IC Internet Control Messaging Protocol ICMP එක ඒ වගේවත් දාන්න පුළුවන් UDP use කරන්න කියලා. හරි. ඊට අමතරව online gaming protocols, online streaming protocols වගේවත් UDP විදිහට ගන්න පුළුවන්. මොකද ඒ වගේ අර message data packets ආයෙ යවන්නේ නැති නිසා. හරි. ඊළඟ හතරවෙනි එක UDP can be considered as a presentation layer නෙවෙයි transport layer protocol එකක්. UDP is used to send email in a network. email යවන්නේ SMTP භාවිතා කරලා. හරි. ඊළඟ 37 වෙනි ප්‍රශ්නේ. Which of the following is true about proxy servers? proxy servers ගැන මොනවද හරි? නියෝජිත සේවා දායක. These servers are used to provide email related services to a network. නේ. email server කියන්නේ email යවන්නේ. They are used to set dynamic IP configuration. මේක DHCP එකෙන් කරන්නේ. හරි. They are used to store frequently used web pages to reduce network traffic. අන්තර්ජාල තදබදය අවම කරන්න cache memory එකක් විදියට වැඩ කරන්න පුළුවන් නිතරම භාවිතා වෙන වෙබ් අඩවි proxy server එකේ store කරගෙන proxy server එකකින් මේ web page එක render යවනවා අදාළ host device එකට. ඒතකොට දැන් proxy server එකක් use වෙන්නේ network එකක කෙලවරේනේ. ඒතකොට හැමෝගෙම proxy settings හදලා තියෙනවා නම් ඒ data packets ඔක්කොම ටික proxy server එකට ඇවිල්ලා එයාගේ public IP එක හරි IP එක හරි source IP එක විදිහට set කරගෙන data packets එළියට යන්නේ. හරි. ඒතර එළියට යන්න ඕනේ නැහැ. යාගාව save කරගෙන තියෙන website එකක් නම් host ඉල්ලලා තියෙන ඒක කෙලින්ම යවන. ඒතර අපි data ඉතුරු කරගන්නත් පුළුවන්. proxy server එකට යාගේ cache එක විනාඩියකට සැරයක් හරි තප්පරයකට සැරයක් හරි refresh කරගන්න පුළුවන්. ඒතර අර හැමෝම යන්න ඕනේ නැහැ. proxy server එක විතරක් data request එකක් යවලා ඒ site එක update කරගෙන යාගේ cache එකේ තියෙන එක එයා ඒක යවනවා අනිත් ඇතුළේ ඉඳන් ඒ site එක request කරන හැමෝටම. හරි. They are used as an intermediate for outgoing network traffic. එළියට යන network traffic එකට අතරමැදියෙක් විදිහට භාවිතා වෙනවා. ඒක හරි. proxy server එකේ ප්‍රධානම එක තමයි අර අපි වෙනුවෙන් එයා දේවල් ගෙනත් දෙනවා. අපි එයාට තමයි request කරන්නේ. එයා අපි වෙනුවට අදාළ එක ගෙනල්ලා දෙනවා. ඒතර එයාගේ IP එක තමයි හැමතිස්සෙම නිරාවරණය වෙන්නේ. හරි. C සහ D කියන උත්තරේ තමයි ඒකට හරි වෙන්නේ. ඊළඟ 38
which of the following modulation scheme uses sampling, quantization and encoding to convert them? මේක කියපු ගමන් sampling, quantization, encoding. ඒ කියන්නේ සාම්පල කරණය, ප්‍රමාණනය සහ කේතනය කියන එක කියපු ගමන් ඔයගොල්ලෝ ඔළුවට එන්න ඕනේ PCM කියන එක. pulse code modulation එකේදී තමයි ඒක වෙන්නේ. ටියුට් එක බාල නෙට්වර්කින් වල වෙනම සෙක්ෂන් එකක් ඇති. ඒක ඇදලත් ඇති ඔයගොල්ලෝ කොහොමද මේ pulse code modulation වෙන්නේ කියලා. ඒ කියන්නේ සිග්නල් එකක් එනවා, අපි ඒක සාම්පල් කරනවා. සාම්පල් කරලා අපි quantize කරලා එයාට ඒ කියන්නේ binary levels කීපයකට බෙදාගෙන මේ ඊට ආසන්න තමයි අරගෙන encoding වලින් කියලා යවනවා කියන එක දැන් ඔළුවේ තියෙන්න ඕනේ. මේ pulse width modulation කියන එක සිලබස් එකේ නෑ අපේ. phase shift කියලා කියන්නේ shift keying කියලා කියන්නේ digital signals කොහොමද අපි ඇනලොග් එක මොඩියුලේට් කරන්න කියන එක. මෙතන ඒක මෙතනට අදාළ වෙන්නේ නැහැ. ඇම්ප්ලිටියුඩ් මොඩියුලේෂන් කියලා කියන්නේ තර විස්තරය මත පදනම් කරගනිමින් මොඩියුලේට් කරන එක. ඒ කියන්නේ එතනදී මොඩියුලේෂන් කියන්නේ ඇනලොග් ටු ඩිජිටල්, ඩිජිටල් ටු ඇනලොග් කන්වර්ෂන් නෙවෙයි. අර වාහක තරංගයක් එක්ක කොහොමද දුර යවන්නේ කියන එක. මේ ඇම්ප්ලිටියුඩ් මොඩියුලේෂන්, ෆ්‍රීකවන්සි මොඩියුලේෂන් කියලා අපි තියෙන්නේ නේ. විස්තර මූර්ජනය, සංකේත මූර්ජනය, සහ කලා මූර්ජනය. ඒතර ඒවා ඇවිල්ලා කොහොමද අපි දැන් මේකේ කියන්නම් කොහොමද shift keying කියන්නේ සීරු මාරුවට. සීරු මාරුවේදී කියන්නේ කොහොමද අපි ඩිජිටල් සිග්නල් එකක් දුර යන්න පුළුවන් ප්‍රතිසම වාහක තරංගයක් එක්ක එකතු කරලා යවන්නේ කියන එක. ඒව තමයි මෙතනදී කතා වෙන්නේ. මේක වෙනස්. හරි. continuous phase modulation කියන එක අපිට සිලබස් එකේ නෑ. ඒතර උත්තරේ වෙන්නේ දෙවෙනි එක. 39 which of the following statements are correct? මොනවද හරි කියලා අහලා තියෙන්නේ. IP addresses are distributed by IANA and APNIC. මේ APNIC කියලා කියන්නේ මේ IANA එකේම ආසියා පැසිෆික් කලාපයට දීලා තියෙන එකක්. ඒතකොට මේකෙන් තමයි අපි අඳුරගන්නේ දැන් වෙබ් ඩොමේන් එකකට IP එකක් දුන්නම මේ ඩොමේන් නේම් එකක් එහෙම රෙජිස්ටර් කරනකොට ඒවට අදාළ IP එහෙම මේකේ හරහා රෙජිස්ටර් කරලා තමයි පබ්ලික් IP භාවිතයට ගන්න ඕනේ. ඒකට මොන ආයතනෙන්ද ඒක ගත්තේ කියන ඒ දේවල් ටික රෙකෝඩ් වෙලා තියෙනවා. හරි. අයනායකෙන් තමයි ඒව දෙන්නේ. World Wide Web is regulated and standardized by W3C කියන එකත් හරි. ඒතර අන්තර්ජාලය නෙවෙයි World Wide Web කියන වෙන එකක් නේ. හරි. ලෝක විස්තරීමනේ. හරි. ලෝක විස්තරීම නැත්නම් විශ්ව ව්‍යාප්ති වීම කියන එකට අදාළව ස්ටෑන්ඩඩ්ස් හදන්න. ඒක නියාමනය කරන්න W3C කියන එකෙන් ටිම් බර්නර්ස්-ලීම තමයි ඒකේ කලින් ඩිරෙක්ටර් හිටියේ. දැන් නම් වෙන කෙනෙක් ඉන්නේ. ටිම් බර්නර්ස්-ලී නේ World Wide Web එක හොයාගත්තනේ. ඒතර එයා හදුවා ඒකට සම්මුතියින් හදන්න ආයතනයක්. ඒක තමයි W3C කියලා කියන්නේ. Internet was originated from ARPANET. ඒක හරිය අපි දෙවෙනි පළවෙනි බඩමෙදි ඉගෙන තියෙනවා ඇමරිකාවේ අර ඩිෆෙන්ස් ඒජන්සි එකකින් කියන ඇඩ්වාන්ස් රිසර්ච් ප්‍රොජෙක්ට් ඒජන්සි එකකින් හදපු නෙට්වර්ක් එක තමයි ARPANET කියලා කියන්නේ. ඒක මුලින්ම භාවිත කරලා තියෙන මිලිටරි වැඩවලට. ඊට පස්සේ ඒක අර විශ්වවිද්‍යාලවල ව්‍යාප්ත වෙලා දැන් නම් ලෝකේ හැමෝම අපිත් යූස් කරන නෙට්වර්ක් එක ඉන්ටර්නෙට් කියලා කියන්නේ ARPANET එක තමයි. ඒත් මේකත් හරිය. Internet is also known as World Wide Web. World Wide Web කියන්නේ ඉන්ටර්නෙට් එක නෙවෙයි. ඉන්ටර්නෙට් එක කියන්නේ කනෙක්ටඩ් සම්බන්ධිත ජාලයක් විතරයි. ඒකේ වැඩ කරන එක සේවාවක් තමයි World Wide Web කියන්නේ. ඒතර ඒක තමයි අර ටිම් බර්නර්ස්-ලී හැදුවේ HTTP ප්‍රොටෝකෝල් එක භාවිත කරලා වැඩ කරන එක. ඉතින් ඉන්ටර්නෙට් එකේ HTTP ප්‍රොටෝකෝල් එක විතරක් නෙවෙයි. තව ගොඩාක් ප්‍රොටෝකෝල්ස් තියෙනවානේ. ඒතර ඒවා විවිධ වැඩවලට භාවිත වෙනවා. World Wide Web කියලා කියන්නේ අර හයිපර් ටෙක්ස්ට් හුවමාරු කරගන්න අපි හදලා තියෙන ටිම් බර්නර්ස්-ලී හදපු සේවාවට තමයි World Wide Web කියලා කියන්නේ. ඒක 1991 තමයි හැදුවේ. හරි. එතකොට මේකට උත්තරේ වෙන්නේ ABC විතරයි. කියන 40 වෙනි ප්‍රශ්නේ. Which of the following is an incorrect statement? වැරදි statement එකක් වෙන්නේ මොකද්ද කියලා අහලා තියෙන්නේ. Host to host data communication known as unicast. යුනිකාස්ට් කියලා කියන්නේ එක්කෙනෙක් එකකට විතරක් යවන එකනේ. ඒතර host කෙනෙක් තව host කෙනෙක්ට යවනවා කියන්නේ unicast කියලා අපිට ගන්න පුළුවන්. හරි. Host to multiple host communication is known as multicast. දැන් එක්කෙනෙක් කීප දෙනෙක්ට යවනවා නම් ඒක multicast කියලා ගන්න පුළුවන්. group එකක් හදලා group එකට යවනවා ඔක්කොටම නෙවෙයි හැබැයි. හරි. ඒතකොට මේ multiple host යවනවා නම් multicast කියලා ගන්න පුළුවන්. broadcast address of the network මෙන්න මේ කියන එකේ broadcast address එක මේකලු. මෙහෙමයි. ඒක වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අපිට මේක සම්පූර්ණ මාසයක්වත් වෙන කිසිම දත්තයක් දීලා නැහැ. ඒතර මේක හරිද වැරදිද කියලා අපිට කියන්න බැරි එකක්. ඉන්කරෙක්ට් එකනේ අහන්නේ. හරි. ඊට පස්සේ in a LAN is used for multicasting. දැන් ඕගොල්ලෝ මතක නම් IP address වල class වලදී class A කියලා අපි ගන්නෙ එකේ ඉඳලා 126 වෙනකන්නේ. දැන් class B වෙන්නේ 127 loopback address එක. local host එකනේ 128 ඉඳලා 191 වෙනකන්. ඊට පස්සේ class C කියලා ගන්න 192 ඉඳන් 223 වෙනකන්.
ඒතර මේ 224 වෙනි ක්ලාස් D නේ. ක්ලාස් D එක අපි සාමාන්‍යයෙන් ගන්නේ මල්ටිකාස්ටිං කියන එකට තමයි. ඉගෙන groups identify කරගන්න ක්ලාස් E එක අපි ගන්නේ research and development වලට R&D වැඩවලට. හරි. ඒතර මේ 224 කියන එක මල්ටිකාස්ටිං වලට ගන්නවා කියන එක හරි. switch is an example for broadcast device. switch එක broadcast device එකක්ද? switch එක unicast නේ. switch එකට පුළුවන් MAC address එක අඳුරගෙන connect වෙලා තියෙන device එකේ MAC address එක අඳුරගෙන එයාට විතරක් data යවන්න පුළුවන් switch එකට. හැබැයි hub එක broadcast කරන එක තමයි කරන්නේ. hub එක කරන්නේ එන data packets වල copy එකක් හදලා හැමෝටම යවන එක. හරි. switch එක unicast හැබැයි hub එක broadcast. ඒක කොහොමත් වැරදි කියලා ඔයගොල්ලෝ දන්නවනේ. switch එක unicast. ඒක broadcast නෙවෙයි. ඒ නිසා මේක sure නැති එකක් නේ. එහෙම නැතුව පස්වෙනි උත්තරේ තමයි හරි incorrect එක විදියට ගත්තේ. මොකද ඒක ඔයගොල්ලෝ sure වෙන්න ඕනේ switch එක unicast කරන්න පුළුවන් device එකක්. hub එක තමයි broadcast device එක වෙන්නේ කියන එක. හරි. හරි. ඒතකොට දැන් අපි ප්‍රශ්න 40ම discuss කරා. දැන් ඔයගොල්ලෝ ගාව ඇති ඔයගොල්ලෝගේ answer scripts කරපු ඒවා. ඒතකොට වැරදිච්ච ඒවා ඒත් කොතනද වැරදුනේ කියලා ඔළුවට ගිහින් තියෙන්න ඕනේ. ඒත් එක මේ වැරදිච්ච ඒවා දැන් ඊළඟ papers වලදී ආයෙ වරදින්න බෑ. හරි. මේක දැන් මම අද use කරේ සිංහල medium paper එක මේ sorry English medium එක. අපි ඊළඟ සිංහල medium එකෙන් discussion එක කරමු. මේ paper එක කෙසේ වෙතත් ඔයගොල්ලෝ භාෂා දෙකෙම තියෙන්න ඕනේ. ප්‍රශ්න තියෙන තැනක් තිබ්බොත් ඒ ටික ක්ලාස් එකේදී හරි අහලා ක්ලැරිෆයි කරගන්න යාළුවොත් එක්ක ඩිස්කස් කරන්න. දැන් AI තියෙනවනේ ChatGPT හරි Claude එකේ හරි ඕන එකක අහලා ඔයගලන්ට තව වැඩි දුර ඉගෙන ගන්න පුළුවන් මේ වගේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා. හරි. එතකොට දැන් ඊළඟ සතියේ අපි කරපු 9 වෙනි පේපර් එක කියන්නේ රචනා පේපර් එකේ ඩිස්කෂන් එක දාන්නම්. මේ විදිහට ඩිස්කෂන් එක කරන් යන්න. ඒතකොට අර බස් වලට රෑ වෙන ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ නේ. මේ විදිහට කරන් යන්න. හරි. එහෙනම් අදට මෙතන නවතිමු.